right අපි බලමු දැන් මට වේගයක් යන උනින්ද ටයිම් සේව් කරගන්න උනින්ද මම ටක් ගාලා සාකච්ඡා කරා යන ස්ට්‍රක්චර්ස් විදියට මොකද ඒකට ඔයගලන්ට තේරෙනවා ඇති මම හිතන්නේ පොඩක් ආයෙ ටක් ගාලා මම බ්‍රීෆ්ලි කතා කරන් ආවොත් 20 පේපර් එක ගත්තත් 21 ගත්තත් 22 ගත්තත් 23 ගත්තත් ආසන පේපර්ස් ටික ඔක්කොම ගත්තත් ටෙස්ට් 1 එකට එන ප්‍රශ්න වෙනස් වෙලා නැති බව. ඒතර වෙනස් වෙලා තිබ්බේ මොකද්ද? ඒ මොඩල් පේපර්ස් වල. ඒ මොඩල් පේපර්ස් වල. ඒ මොඩල් පේපර්ස් ටිකත් මම මේ යට Google link එකක් දානවා. Google Drive link එක දානවා. ඒකෙන් අර ඕන කෙනෙක්ට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. හරි? ටෙස්ට් 2 එකත් බලමු ටක් ගාලා ටෙස්ට් 2 එක. ටෙස්ට් 2 එක මේකත් vocab එක එන ප්‍රශ්නේ විදිය පොඩි වෙනසක් තියෙනවා. දැන් මෙතන තියෙන්නේ ඩයලොග් එකක්. මෙතන තියෙන ඉන්විටේෂන් එකක්. මෙතන ආයි ඩයලොග් එකක්. මෙතන ආයි ඩයලොග් එකක්. හරි. but වෙනස් වුණාට vocab එක શબ્ද මේ what is vocab in සිංහල මේ ශබ්දකෝෂය වචන වාග්මාලාව දැන් මෙතන ප්‍රැක්ටිස් වෙලාද කියලා හරියට බලන්න. ඒ නිසා එක මිලියන්නේ අපි ටෙස්ට් 3 එකටත් දෙමු. එමම පික්චර් එකක් දීලා වචනක් දීලා ගැස් ෆිල් කරන්න තියෙනවා. හරිද? පික්චර් එකක් දීලා ගැස් ෆිල් කරන්න වචන ටික දීලාම තියෙනවා. පික්චර් එකක් දීලා ගැස් ෆිල් කරන්න තියෙනවා වචන ටික පාවිච්චි කරලා පික්චර් එකක් දීලා ගැස් ෆිල් කරන්න තියෙනවා. ඉතින් ආසන්න ගත්තොත් කොහොම එහෙම තමයි. තමන් ටක් කරලා ඕනනම් මේ in short quick click වල කියලා දෙනවා මේවත් නිකන් හරි ලේසි. වචන එකක් අල්ලගත්තම උඩ පිච් එකට සමානව තමන්ගේ ඔළුවට අදහස ගත්තම උත්තර ගන්න පුළුවන්. හරිද? මේකත් එහෙම තමයි. මම ටක් ටක් ගාලා කියලා දෙන්නම්. උඩ පිච් එක බලලා ඒකට අදාළ එක වචනයක් අල්ලගන්න වැඩේ ගොඩ නෑ. පෝස්ට් ඔෆිස් එක ගාන ටක් ගාලා පෝස්ට් ඔෆිස් එකට අදාළ මුද්‍රේ මතක් වෙන්න ඕනේ. හොස්පිටල් නම් සිරින්ජ් එක මතක් වෙනවා. ඒ වගේ ටක් කරලා එක පොඩි දෙයක් මෙතනත් බලමුකෝ. මෙතනත් එහෙම උනේ ඈ බරෝ 2 books නම් බුක් ස්ටොප් එක හරි ලයිබ්‍රරි හද් එකක් වෙන්න එපයි. හරිද? දැන් බරෝ කියලා කියන්නේ පොත් ගන්නවා කියන එක නේ. මිලදී ගන්නව නෙවෙයි පොත් ඇගෙන යනවනේ. ලයිබ්‍රරි ගන්න එහෙම නම් අන්න ඒ වගේ ටක් කරලා දැන්ට විතර බුක් ස්ටොප් එකක් කියන කොහොමද ඇත්තෙත් නෑ. පෙන් ඩ්‍රයිව්ස් කම්පියුටර් රූම් නම් කම්පියුටර් එකම එක ටක් කරලා ස්ටික් එක අල්ල ගන්න පුළුවන් අපිට. ඒක වචනයක් හරියට සෙට් වුණා නම් හරියි. දැන් මෙතන බැලුවොත් එහෙම lake full of flowers. හරිද? flowers කියන කතාරුවම මෙන්න මල් තියෙනවා. lake කියන්නේ වැවක් වෙන්න තියෙනවා. හරිද? star that warms the earth. star that warms the earth. මේක star එකක් කියලා ගත්තොත් කෙරෙට මෙතනක් තියෙනවා. ඒ ඉර කියන්නේ දරුවක් නේ හොඳේ. දැන් ඔය සයන්ස් පාඩමේ ඉංග්‍රීසි කරන්න බෑ. but star කියන්නේ තරුවක්. එතකොට දැන් කෙනෙක් ඉර බලනකො තරු නෑනේ. but ඉර කියන්නේ තරුවක්. හරි. සයන්ස් දැනුමනේ. හරිද? එතකොට warms තියෙනවා උණුසුම් කරනවා earth පෘථිවිය. පෘථිවිය උණුසුම් කරන කතාව දැන් මල් කතාවයි මේ දෙක අතර වෙනස පේනවා. මෙතනක් ඉර තියෙනවා මෙතනක් ඉර තියෙනවා. but මල් නෑනේ. ඊළඟට dark eyewear that protects you from the sun. eyewear ඇහැට දාන දෙයක්. එනම් මේ තියෙනවා. හරිද? ඒ වගේ ටක් කරලා හොයන්න පුළුවන් මේ instrument for measuring temperature. temperature කියන උෂ්ණත්වය. කලිනුත් ප්‍රශ්නක තිබ්බ මතක ඇති ඔයගලන්ට. එනම් මේක. fresh water. හරිද? drops. බිඳු. fall from the sky. all right මේ තියෙන something that is held over one head for protection. head එකේ protection එකට umbrella. මේ හිතන්න පුළුවන්. කොහොමද අර ටෙස්ට් 2 එකට ආවොත් මේකෙදි තීරිය තමයි ඉස්සරට පෙර පදය පසු පදය සහ බැරිම තැනකදී පෙර මේ මුළු සෙන්ටෙන්ස් එකම කියවනවා එකක් බැරනම් පෙර සෙන්ටෙන්ස් එක පසු බොහෝ වෙලාවට මේ ඉස්සරට පෙර සහ පසු පද වලින් උත්තර එනවා. දැන් that sounds good කියන එක ගොඩක් අය අහලා that sounds good එක කෙනෙක් කියනකොම sounds good කියන්නේ ආ ඒක මරු අදහසක් කියන අදහස කරනවා. ඒක සිංහලෙන් රචනෙටම කියන්න වචන සිංහලයේ වෙයි තියෙනවද දන්නේ නැහැ. මොකද මම foreigners ලා ඉංග්‍රීසි කියනත් කෙනෙක් විදිහට මගේ ක්ලාස් එකෙන් ළමයිම දන්නවා මම දශමෙටම සිංහල පාඩම් කරලා නැහැ කියලා ගොඩක් ඒවට ඒක අවශ්‍යක් නැහැ. මොකද මගේ ඔළුවේ අදහස තියෙනවා. ගොඩක් ඒක තමයි වෙන්න ඕනේ දේ. හරි ඒ නිසා බලමු ඊළඟට well I have arranged to go on a trip. මම කල්ලුත් කියලා දුන්නා. වීඩියෝ 1 එක බලන්න. වීඩියෝ 2 එක මේ යන්නේ. හරිද? වීඩියෝ 1 එක බලන්න. මම තව දෙයක් මතක් කරන්න මම මේ වීඩියෝ 1 එකේ දැන් 2 එකේ හදන්නේ කොහොම හරි වේගෙන් ප්‍රශ්න වර්ග සංශෝධනය කරලා ඉවර කරන්න. ඒතර ආසන්න අවුරුදු ගානක 20 21 22 23 අවුරුදු පේපර් සංශෝධනය කිරීමක් කරන්න. ඒතර බොහෝ දුරට ඊළඟ අවුරුද්දත් ඒ වගේ පේපරයක් එනවා. ඒත් වෙනස් මොඩල් එන්න පුළුවන්. වෙනස් ප්‍රශ්න එන්න පුළුවන්. ඒකට තමයි මොඩල් පේපර්ස් ටිකක් තියෙන්නේ. ඒතර දැන් කොහොමද ඒවා? මම වෙනම වීඩියෝ එකක් දාන්න. මගේ නම යටතේ O level practice papers හරි මොනවා හරි මේකේ නම තියෙනවනේ. ඒක දැන් මේකේ වෙනස වෙන්නේ O level paper practice 2024 20 in brackets 125 video 1 කියලා නැත්තේ video 2 මේක කලින්ක video 1 කියලා. පොඩි වෙනසකට තියෙන එතකොට අර මොඩල් පේපර්ස් ටික වැටෙයි එහෙමම දාලා 3 කියලා. මොඩල් පේපර්ස් ටික. එතකොට 20 පේපරේ සම්පූර්ණයෙන් කතා කරන්න මමයි 2020 පේපරේ. එතකොට ඒක කෙලින්ම තියෙන්නේ මොකද්ද? O level paper practice
2020 කොලෙජ් එකේ මොන හරි දාලා තියෙයි මගේ නම යටතේ ඒව ගහලා බලන්න මගේ ඒක පොඩක් ලේසි ගොඩක් වෙලාවට මම මේ එකම සෙට් එක ඩිස්ක්‍රිප්ෂන් වල අනිත් ඒවා ලින්ක්ස් ටිකක් දාන්න බලන්න. ඒක ලේසියිනේ. මේ මට පුළුවන් උදව් මම මේල සපෝට් එකක් විදිහට කරගෙන යනවට ගන්න ළමයින්ට මේ නැතු views ගන්නත් නෙමෙයි කියලා මතක තියාගන්න. මගේ ක්ලාස් ආපු ළමයි දන්නවා මේක මොන්ටරේස් කරන watch hours 4000 පැනලත් 1000 plus ආපු වෙලාවේ මේ මොනවද මේ subscribersලා මම එහෙම කරන්නේ නැති බව. මොකද මට ඒක කරොත් මම එක පස්සේ දුවනවානේ. ඉතින් ටීචින් නවත්තලා මම දුවනවා මොකද YouTube පස්සේ. මම YouTube Instagram ඕක දාලා තියෙනතර කෙනෙක් මට නිකන් මගේ නම ගෙවම යාට මොන හරි දෙයක් මං එනව ගන්න පුළුවන් වෙන්නේ බෑ. YouTube එකේ ඉන්නවා මෙයා හරි හරි. මෙතන වීඩියෝ ටිකක් බලනවා. හොඳට උගන්වනවා. මොනවාරි අදහසක් හොඳට නරකරියට අදහසක් ඒරි මන් දන්නේ නැහැ. හරිද Instagram එකේ ගියාම පොඩ්ඩක් මං ගෙන මොන හරි වන්න පුළුවන්. Facebook එකේ නැතු මට මේ වැච්චර දේවල් වලින් මම මේවැන් හම්බ කරන concept එක මගේ නෑ. මම කරනට වැරදි කියනවා නෙමෙයි. ඒ කෙනාගේ වෙන අදහස් තියෙන්නේ මට එච්චර ඒ ඉන්කම් මොඩල් එක හරියන්නේ නැහැ. මට ඒ ක්‍රමය හරියන්නේ නැහැ. බිස්නස් මොඩල් එක හරියන්නේ නැහැ. ඒ නිසා මම මේකත් එක යන කෙනෙක් නෙමෙයි. මම මේවට දාන්නේ මේ කාටර් සපෝට් එකක් විදිහට නැතුව watch hours හදලා සල්ලි ගන්න නෙමෙයි. ඒක දන්නවා හැමෝම මාත් එක්ක ඉන්න මාත් එක්ක වැඩ කරන අය දන්නවා. මොකද ඔන්ලයින් ක්ලාස් යන කාලේ මම ඔක්කොම YouTube අප්ලෝඩ් කරලා ළමයිට ඇව්වා. ඒකෙන් මට watch hours හරදා නිකම්ම ආවා. ඒ ඉතින් ළමයිට ඔක්කොම ළමයි 500ක් විතර නැහැ. ඔක්කොම වීඩියෝ බලන්න ගත්තම හැම ක්ලාස් එකකම grade 6 to 11 A level spoken අනිවාර්ය watch hours දෙනවනේ. සබ්සුත් තිබ්බම මම හිතන්නේ 1.2 හරි 1.4 හරි ඇවිල්ලා මට මතක නැහැ පොඩ්ඩක් බලන්න ඕනේ මම ඔච්චර මතක තියාගන්නේ නැහැ බට් මම මොන්ටරේජ් කරේ නැහැ මොකද ඊට පස්සේ මම ඔක පස්සේ දුවන්න ගන්න ඉඳා ඒතර මගේ ඉතුරු ඔක්කොම නවත්තලා මම කැම්පස් ලෙක්චර්ස් ඔක්කොම නවත්තලා මම පිස්සාවගේ මේක පස්සේ දුවනවා ඒක හරිද ඒ නිසා කවුරුත් මේ මට මම දාන ඩිස්ක්‍රිප්ෂන් එකේ මට watch hours ගන්න නෙමෙයි ඒ නිසා මේක බලලා එක්සෑම් එකට දාගන්න මට මේ YouTube වලින් සල්ලි වීම අවශ්‍ය නැහැ ඔයනට වැරද්දක් කියනවා නෙමෙයි හරි anyway so test 2 වල දැන් මේ හිස්තැනට පෙර සහ පසුපස වල උත්තර ගන්න පුළුවන් හරි නේද ඒතර ඊළඟ ප්‍රශ්න ටිකක් අපි සංසන්දනය කළානේ එකම කතාවනේ ඉන්නේ එකම විදිය වෙනසකට තිබුණේ මෙන්න මේක විතරයි ඉන්ට්‍රේෂන් එක ඇවිල්ලා ඒත් වොකැබ් එක තමයි. ඒකෙත් ඉස්සරහට පෙර සහ පසුපද අර කොලොකේෂන්ස් බැදිපද මම කිව්වේ කෝඩියල් ඉන්වයිට් චීෆ් ගෙස්ට් සමහර ඒවා කොලොකේෂන්ස් උත් නෙමෙයි. සමහර කොලොකේෂන්ස් උත් නෙමෙයි සමහර තැන්වල දැන්. හරිද? සමහර ඒවා විදිහලා නිකම් මේ මොනවද මේ what's called compound noun සංයුක්ත නාම තියෙන බුල කියන්නේ අර හෑන්ඩ් බෑග් වගේ ඒවා චීෆ් ගෙස්ට් හෑන්ඩ් බෑග් ඒවා compound nouns. හරි? කලෙක්ටිව් නවුස් ඉතාලම කලාතුරකින් එන්න පුළුවන්. මට මතකයි මේ මොඩල් පේපර් එක මේක ප්‍රොෆෙෂනල් නිපාත වෙලා තිබ්බා. මගේ වේගය වැඩි නම් ස්ලෝ කරගන්න YouTube එකේ වීඩියෝ එක තියෙන්නේ settings වලට ගිහිල්ලා මම දැන් 0.5 වගේ ස්පීඩ් එක මේක 1.0 ට යන්නේ 1 කියන ස්පීඩ් එක 1.0 නේ 0.5 0.75 වගේ දාගත්තට මම හිතන්නේ කෙනෙක්ට ලේසි වෙයි මොකද මම වේගෙන් යනවා මට ඉක්මනට වැටි කරගන්න ඕන නිසා හරි right anyway test 3 එකක් කතාව අපි දැන් කතා කරා එකම විදිහ යන්නේ test 4 එකත් බලමු test 4 එකේ මේකේ නම් තියෙන්නේ කෙලින්ම pronouns සර්වනාම මම test 1 එකේ චුට්ටක් කතා කළා එන තරුත් කියලා දුන්නා හරි දැන් I will use the he sheet වගේ වෙන sentence එක මූලට subject විදියට කතරු විදියට එතකොට me us them you him her it කියන වෙන්නේ object එක ගොඩක් වෙලාවට වාක්‍ය අකට එන්න පුළුවන් object එක object pronoun එක අර she called me අය කතා කරනවා මට she මුලට me අකට I call them මම කතා කළා ඔවුන්ට I මුලට them අගට ඒ වගේ හරි එතකොට දැන් you your කියනකොට my our your their his her it කියන මම එතන කතා කළා නාම පදයකට පෙර එන්නේ මොකද ඒවා adjectives වගේ සලකන්නේ අපි ඒවා positive adjectives කියන්නේ positive pronouns නෙමෙයි දැන් my car our car your car their car his car its tail ඒ වගේ නාම පදයකට පෙර mine ours yours theirs his its කියන ඒවා positive pronouns කියලා සලකන්නේ ඒවා එක්ක අගට එන්න පුළුවන්. It is the car of mine. That car is mine අගට. That is ours අගට. That is yours අගට. That is theirs. That is hers. That is his. That is its අගට. එහෙම නැත්නම් මුලට මෙලා ඊට පස්සේ be verb එකක්. උදාහරණයක් mine is a car. Mine are cars. Ours is. Yours is. Theirs is කියලා අගටම අනියෙන් එනවා. ඊට පස්සේ am is වගේ be verb එකක් එක්ක. හොඳේ. දැන් නිකන් my is කියන්න බෑ. ඒ mine is කියන්න පුළුවන්. right අන්න ඒ වගේ ආ. ඒතර මේක කොහොමද උත්තර හොයන්නේ? දැන් මෙතන would නේ තියෙන්නේ. would කියන්නේ මොකද්ද? modal verb එකක්. අතන ආදර්ශ ක්‍රියාපද දන්නේ සිංහලෙන් කියන modal verbs වල මම අනේ ඔච්චර කන්සිඩර් කරන්නේ නැහැ. but තේරෙනවනේ. දන්නවනේ modal verb හරි. ඒ කියන්නේ ප්‍රධාන ක්‍රියාපදයේ අර්ථය වෙනස් කරන්න උදව් කරන බාහිර ක්‍රියාපදයක්. අමතර ක්‍රියාපදයක් modal verb එකක්. හරි. නිකන් සහායක ක්‍රියාපදයක් වගේ හිතා ගන්නකො. හරිද?
නීතියක් තියෙනවනේ දැන්. මුලට එන්න පුළුවන් සබ්ජෙක්ට් විදියට u හරි iv u දේ වෙන කරින් මේක දැන් u ගන්න හේතුව. දැන් මෙතන බලමු a තියෙනවා. ඔන්න am is a big verb එකක්. දැන් ටිකට කලින් කිව්වා. ඊට පෙර එන්න පුළුවන් මොනවද? එක්ක iv u දේ කියන වෙන එකක්. නැත්තම් s එනවා මොනවද? mine, ours, yours, theirs වගේ. නමුත් දැන් මෙතන එන්නේ මොකද? theirs නෑ. තියෙන්නේ them සහ they. them එන්න බෑ මුලට. එයා ඔබ්ජෙක්ට් එක අකට එන්න ඕනේ. එහෙනම් මේක they are. they are ගන්න ගැලපෙනවා. they are. days එක කොහොමත් ආ ගැලපෙනවා ප්ලූරල් එකක් ඒවත් ගන්න පුළුවන්. ඊළඟට බලමු. cats let them their owners කියන අයිතිකරු නාම පදයක්. නාම පදයකට පෙර එන්නේ මොකද්ද? my, our, your, their, his, her, its වගේ possessive adjective එකක් නේ. mine නෙමෙයි. mine එන්නේ බෑ. our, your, their, his, its අනිවා කියවනේ. hers sorry. her කිව්වට වන්දන්නේ her, his, hers එන්නේ her, his. එහෙනම් මෙතන එන්නේ their owners rewarding them with rewarding them ඕන reward කරනවා object එක. ඊළඟට it's a lovable animal. the නැත්නම් all of these make it. මෙතන ඉන්නේ make it. දැන් මේකට approach දෙකක් වෙන්න බලන්න. it's a lovable animal කියලා ගත්තොත් මේක වෙනම sentence එකක් වෙනවා. එහෙම ගන්න තිබ්බ මේ sentence දෙකක් නම් all of these make කියන්නේ එක sentence එකක්. මේක එකක් වුණා. මේ නෑ මේ ඔක්කොම එක sentence එකක්. ඒ නිසා තමයි මේක අපි ගන්න කොහමද? all of these make it object එකක්. make it හරි. a lovable animal post modification එකක්. එතකොට lovable animal make it a lovable animal. හරි. ඊළඟට cats that do to them නා දෙනවා. same things about cats that we do අපි කරන us do කියන්නේ බෑනේ us කියන කෙන ඔබ්ජෙක්ට් එකක් විදිහට ගන්න ඕන එකක් අබකෝත ඊට පෙර යෙදි නාම පදයකට පෙර යෙදෙන පිටිපස්සේ නාම පදයක් එන්න ඕනේ do කියන ක්‍රියාපදයක් we do අන්න ඒ වගේ right අපි බලමු තව එකක් for එකක් බලමු ටක් ගාලා මේක නිපාත prepositions තියෙන්නේ මගේ ටියුට් එකේ නම් prepositions මම දාලා තිබුණා about 75 දාලා ඒකේ වැදගත් ටික highlight කරලා පාඩම් කරගන්නකෝ ඔක්කොම දැම්මම ඔක්කොම ඕනේ නැහැ නමුත් අර perfection කියන එක අවශ්‍ය නැහැ ඉතින් 100%ක් නමුත් එහෙම ගැලපෙන්නේ නැහැ perfection වෙන උත්සාහ කරන එක සමහර වෙලාවට but අර මම උත්සාහ කරනවා බාහිරට උදෙනම සම්පූර්ණ කියලා වැදගත් එක highlight කරවන්න ඒක යම් ගැටලු තියෙන්න පුළුවන් ඉතාලම දුර්වල කෙනෙක්ට ඒ ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන් නමුත් අර මගේ තියෙනවනේ ඉතින් පොඩි ක්ලාස් එකේ පොඩි අර මංගාව ඉන්නවා ටිකක් අර ඒ වචනේ ගැලපෙන්නේ නැහැ නමුත් අර වැඩෝ කියලා කියන්නේ එහෙම සෙට් එකක් උපරිම වැඩ කරන බහැලම් වැඩ කරන සෙට් එකක් හදාගෙන ඉන්නවා ඒ නිසා ඉතින් පොඩ්ඩක් අර ඒගොල්ලන්ට ටිකක් පොඩි දේවල් මදි දුන්නම නිකන් ඒගොල්ලෝ මගේ ක්ලාස් එක නිකන් මොකද්ද දෙන්න කරන්නේ අඩුවෙන් කියනොත් ඒගොල්ලෝ දැනෙන නිකන් බාහිරට කළා වගේ ඒගොල්ලෝ ලොකු ලිස්ට් එකක් තියෙන්න ඕනේ සමහර අය ඉන්න ඔක්කොම පාඩම් කරයි ඒකයි හරි නමුත් මේ ඔක්කොම ඕනේ නැහැ මේක ප්‍රධාන පේපර්ස් ටික බලලා ඒවැය තිබ්බ ටික බලාගත්තා නම් ඒ යූසේජ් ටික අලුත් වශයෙන් ගොඩක් වට එන්නේ නැහැ නමුත් අර දැනන් ඉන්න එකේ වාසියකුත් තියෙනවා ඔය පැරග්‍රාෆ්ස් වල එහෙම එනකොට දැන් අද 15 එකට 15 වෙනි ප්‍රශ්නෙට ඒ වගේ වචන අස්තින් අස්සේ depending according to එන්න පුළුවන් හරි සමහර gap filled according එවල ටිකු තමයි ඉස්සර පුරවන්න දෙන්නේ මෙන්න පුළුවන් හරි ඒක gap fill questions වලට වාසිය තියෙනවා but අත්‍යවශ්‍ය නැහැ එහෙනම් at කියන්නේ දෙස වේලාවකට ස්ථානය කියන අදහස to කියන ter කියන එක වෙතට දෙසට in කියන තුල for සඳහා වෙනුවෙන් යම් කාලයක් තිස් කියන එක of එහි ඒකේගේ හරි with සමග වගේ අදහස් වෙනවා මේව දාලා fill කරන්න දෙන්නේ මේකෙත් ඉස්සරහා සහ පසුපද බැලුවම හොඳට හොයන්න පුළුවන් නේ morning නම් in the morning ඒක කියන්නේ දැනගන්න ඕනි morning evening සහ afternoon එක දාන්න in කියලා so night එක දාන්නේ at කියලා noon එක දාන්නේ at කියලා monday tuesday වගේ එක දාන්නේ on කියලා friday එක දාන්නේ on කියලා වෙලාවක් එක දාන්නේ at 9 අවුරුද්දක් එක දාන්නේ in 2024 ඒ වගේ හරි සතියකට දාන්නේ in weekend එකට add කරනවා inuත් ගන්නවා එතෙන් දෙකක් තියෙනවා at the weekend in the weekend හරිද අන්න ඒ වගේ ටික ඔළුවේ තියෙන්න ඕනේ summer නම් in the summer නැත්නම් during the summer holidays නම් during the holidays කියලා ගන්න පුළුවන් හරි ඒ වගේ ඒ යෙදෙන ටික ඔළුවේ තියෙන්න ඕනේ පාඩම් කරලා තියෙන්න ඕනි ඊළඟට going to candy වලට යනවා going to candy ඊළඟට waiting for my elder sister මගේ elder sister එනකම් බලාගෙන ඉන්නවා waiting for අන්න ඒ වගේ points ටික අල්ල ගන්න ඕනේ our train leaves at 7 හතට වෙලාවක් at 7 going for practice match with the under 19 team of රාජසිංහ විද්‍යාලයේ ඒකේ රාජසිංහ විද්‍යාලයේ හරි
right? මේක ඇවිල්ලා vocab එකම තමයි වචන මේ grammar එකට සම්බන්ධ vocab කිව්වට මෙතනදී කියලා නැත්නම් කියන grammar තියෙනවා කියලා. ඔව් yes. හරි අනිවාර්යයෙන් තියෙනවා. grammar දැනුම අවශ්‍යයි. මෙතන තියෙනවා spend කියලා තුනක්. අපි දැනගන්න ඕනේ spend කියන d විතරයි s නැහැ. එහෙනම් මේක simple present සරල වර්තමාන කාල. කියන්නේ වාක්‍ය මුල I we you they සහ අනෙකුත් බහුවචන ආවොත් තමයි ක්‍රියාපදයේ s දාන්න නැති simple present වල. ඒතර s එනවා කියන්නේ අන්තිම එක්කෙනා. මට ක්ලාස් එකේ පුරුදු ඇඟිලි දික් කරනවා mouse එක ගමන කියලා. හරි. මේ s අකුර මේ s අකුර තියෙන්නේ. ඒ දාන්නේ ඒත් simple present සරල වර්තමාන කාලේ subject එක he she it. ඒක වචන. අනිත් ඒක වචනත් එක අනෙකුත්. හරිද? ඒතර spend කියන්නේ simple past සරල අතීත කාල. දැන් මේ කතාව දැන් තේරුම් ගන්න ඕනේ මේ වගේ තැනකදී කාලය මොකක්ද කියලා. දැන් මුලින්ම කියමුකෝ in a city they are lived මෙන්න කාලය අතීත ed තියෙනවා. A girl of about 5 and she had on අතීත කාල. Only her mother. They spent their life happily though they blah blah blah. Anyway, spent කාලය අතීත ගන්න හේතුව දිගටම අතීත කාල කතාවක් යන නිසා. They their life happily though they එකත් had had අතීත කාල. දැන් කෙරේට ගන්න පුළුවන් නම් have වෙයි බැරි හේතුව ගන්න. මෙතන අතීත කාලලා මෙතන have වෙන්න හරි අති දුර්ලභයි එන්න බෑ. ඉතින් ing ගන්න බැරියයි. ing දාන්න බෑ එහෙම නිකන් අපිට ඕන තැන් වලට. am is සා තියෙනෝනේ එක was were will be shall be have been has been had been will have been can be could be maybe might be will be would be shall be should be must be ought to be වැනි කුමන හෝ be verb එකක් තියෙන්න ඕනේ. be verb list එක පාඩම් තමයි පටන් ගන්න. am is සා was were will be shall be am been is been are been was been were been have been has been had been will have been can be could be maybe might be shall be should be ought to be must be අන්නේ වතේ be verbs. තව තියෙනවා හොඳේ am is able to be was were able to be will be able to be am is unable to be was were unable to be will be unable to be වගේ තව ගොඩක් be verbs තියෙනවා. කුමන හෝ be verb එක ඔච්චර ඕනේ නැහැ විභාගයට am is was were will be දන්නවනම් ප්‍රධාන වශයෙන් හොඳයි මේ වගේ තැන් වලට. තව am been is been are been එනවා passive voice වලට. was been were been passive voice වලට වැදගත් වෙනවා. have been has been had been will have been passive voice වලට වැදගත් වෙනවා. can be could be maybe might be ඕවා ටික passive voice වලට වැදගත් වෙනවා. ought to be කලාතුරකින් ඒ must be කලාතුරකින් ඒ must be දෙය සමානට. එතන ඉහා මම කිව්ව එකක් නම් එච්චර විභාගයට ඒ කියලා මම හිතන්නේ නැහැ. බට් අර ඕනනම් මගේ ටියුට් 2 වල ඔක්කොම ටික තියෙනවා. ටියුට් 3 වල තියෙනවා. පාඩම් කරගන්න විතරයි තියෙන්නේ මගේ ක්ලාස් එකේ. අනිත් අය ඉතින් පොඩ්ඩක් මම නම් ඕවා වීඩියෝ කර දාන එකක් නැහැ. මට වෙලාව නැහැ ඇත්තටම. ගොඩක් ඉතින් මම අමාරුවෙන් මේකත් මැනේජ් කරන්නේ. නමුත් ඉන්ටර්නෙට් එකේ මේ YouTube එකේ යවුවනම් ගොඩක් වීඩියෝ ඇති උවට. මම දන්නේ නැහැ මේ මම විවිධ ගුරු මතක තියන් ඉන්නේ නැහැ. තිබ්බටම රෙකමන්ඩ් කරනවා. එහෙන් බැලුවා නම් සමහරට හොයාගන්න පුළුවන් වෙයි කෙනෙක්ට බැරි වෙන එකක් නෑ. හරි? right. anyway, එතකොට ඇමිස්සා නිකන් දාන්න මේ අයියේ නිකන් දාන්න බෑ ඇමිස්සා වගේ බීවර්බ් එකක් නැතුව. ඒ නිසා මේකට ගැලපෙන්නේ නිකම්ම හෙඩ් එකක් හිත කාලා. ඊළඟ the mother who worked කාලය අතීත තාම යන්නේ. worked in a hospital earn එතන ed තියෙනවා. දැන් කාලය අතීත. මෙතන ed තියෙනවා මේ කොහොමද අතීත බව හම්බ වෙනවා. දිගටම ගිය අතීත සීක්වන්ස් එකක් කතාවක්. every rupee she earned එකත් අතීත කාල earned was carefully spent to ඔන්න TO2 තියෙනවා. TO2 වල නීතියක් තියෙනවා. මම එකකින් කියනවා verb V1 V2 කියලා. ක්‍රියාපද දෙකක් verb V1 ක්‍රියාපදයේ පළවෙනි ක්‍රියාපදයේ දෙවෙනි ක්‍රියාපදයේ දෙකක් එකට ආවම. දැන් මේ වගේ තරක් මොනවාද? spent to feed. මෙතන එක්ක 2 දානවා. නැත්නම් දෙවෙනි එක්කනට ing දානවා. නමුත් මෙතන ing දාන්න යන්න බෑ 2 දාලාම තියෙනවනේ. ඉතින් කොහොමත් එකයිනේ. ඒතර 2 දැම්මොත් TO2 වලින් පස්සේ ක්‍රියාපදයට මුකුත් එකතු වෙන්නේ නැහැ. ඒකට කියනවා infinitive. bear infinitive තියෙනවා 2 infinitive තියෙනවා. මේ 2 infinitive. මේක 2 infinitive. එහෙම තේරෙන්නේ නැත්නම් මෙහෙම මතක තියාගන්න. TO2 වලින් පස්සේ ක්‍රියාපදයකට සාමාන්‍ය කිසි පදයක් දාන්නේ නැහැ. එකතු කරන්නේ නැහැ. එහෙනම් to feed s එන්නත් බෑ. ing ත් බෑ. fed වගේ අතීත කාලත් බෑ. ed ත් බෑ. fed එකට ed කොහොමද එන්නේ මම කියන්නේ පොදුවේ ගන්න කතාවක්. දැන් පටල ගන්න එපා මේ feed වලින් ඉඳලා feeded එකක් නැහැ නේ. feed එක අතීත කාලේ fed බෑ. එහෙම නොවන පදයක් අපි දුමුකෝ talk නම් ed ඒත් බෑ. කිසිම විදියකින් ed ing so අතීත කාල පද දාන්න බෑ 2 වලින් පස්සේ. කෙනෙක් අහන්න බලලා ඒතකොට look forward to වල ඔය තැන වෙනස් වෙනවා. ඒක කැඩෙන එක තැනක් තියෙනවා. සාමාන්‍යයෙන් TO2 වලින් පස්සේ කිසි දෙයක් වෙන්නේ නැහැ ක්‍රියාපදයේ බේස් ෆෝම් එක තියෙනවා. මූලික ක්‍රමය තියෙනවා. කියන්නේ වර්තමාන කාලයේ නැති ක්‍රමයෙන් මුකුත් මේකතුරු කර තියෙනවා. හැබැයි look forward to looking forward to තිබුණොත් අන්න එතන 2 වලින් පස්සේ ing. look forward to going. look forward to meeting. එතන ing දාන්න. හරි. තේරුණාද? අන්නේ දැන් විතරක් මතක තියාගන්න. දැන් මෙතන look forward to වෙන්න තියෙන්නේ. එහෙනම් මුකුත් දාන්නේ නැහැ. ඊළඟට one day while they were traveling හේතු දෙකක්
එකක් කාලේ අතීත වීම. ඉතින් එහෙනම් traveling නිකම්ම දාන්න බෑ. නිකම්ම traveling දාන්න බෑ. they were traveling. they were traveling. they were traveling. නිකම්ම traveling දාන්න බැරි හේතුව කලිනුත් කිව්වා am is the was so will be shall be වගේ be verb එක නැතුව අයිතිය දාන්න බෑ. සරලයි. හරි. එහෙනම් was the word. they කියන්නේ plural එකක්. I එක දාන්නේ වර්තමානයේ am, අතීතයේ was, අනාගතයේ will be. we you they සහ plural එක වර්තමානයේ දාන්නේ are, අතීතයේ were, අනාගතයේ ඔක්කොම will be. හොඳේ. ඒ කියන්නේ අනාගතයේ ඔක්කොම will be. he she it සහ singular එක වර්තමානයේ දාන්නේ is, අතීතයේ was, අනාගතයේ will be. එතකොට was traveling තියෙන නිසා මෙතන they කියන්නේ plural එකක්. එහෙනම් එන්න බෑ. එහෙනම් were traveling. අනේ මම ආන්සර් හොයන්න දැක්කනේ. පෙරපද පසුපද අධ්‍යයනය කරලා ග්‍රැමර් පොඩ්ඩක් මේවට පාවිච්චි කරලා නිකම්ම උත්තර හොයන්න පුළුවන්. 24ත් අපි ටක් කරලා බලමු පොත් එක. ඒකත් නිපාත ප්‍රවිෂයක නිපාත of ඒකේ කියන අදහස. දැන් of ශ්‍රී ලංකාවේ of මාලාගේ of mine මගේ අන්නේ වගේ. as ගන්නේ දෙස වේලාවකට ස්ථාන. ඒ කියන්නේ යමක් look at යමක් දෙස බලනවා. at the junction හන්දියේ ස්ථානය. at 9 9ට වෙලාවක්. up උඩට ඉහළට. by මගින් විසින් අසලින් වන විට කියන එක. to her කියන එක දෙසට වෙතට කියන එක. for සඳහා වෙනුවෙන් යම් කාලයක් තිස්සේ වගේ අර්ථ එනවා. නමුත් නිසාවෙන් වගේ මම ගත්තේ නැහැ මෙතන හේතුව නිසාවෙන් conjunction අර්ථයක් නිසා. මේක මම prepositions වලට ගත්තේ නිසා. හරි. right. එහෙනම් ඒ ටික පාවිච්චි කරන විදිහ අල්ලගන්න ඕනේ. අපි කෙලින් බහිමු ආය 20 test 5 එකට. මේක ඇවිල්ලා පොඩි ලේසි කේස් එකක් නේ. name of the country. වචන දෙක තුනක් අල්ලගත්තා. name දන්නවා country දන්නවා. right. එහෙනම් මොකද්ද name of the country මොකද්ද? හරි බැලුවා. right. අපි තියෙන්නේ Malta is the country. right. අල්ලගත්තා. smallest island. smallest කියන වචනේ අල්ලගන්න විතරයි ඕනේ. smallest. හරි දැන් smallest කියලා මේක කොහෙද නැහැ කියමුකෝ. හරි. ඒකමුණොත් බල ගිහලා size එක තිබුණොත් size එකකින් බලනවා. නමුත් මේකේ නම් smallest කියන එක ඇති මං හිතන්නේ. මෙදි and the smaller islands of Gozo and Comio the area මෙන්න මෙතන අල්ලගන්න පුළුවන්. which Gozo 76 මෙදි. right. Comio 3.5 මෙදි. 67යි 3.5 දෙකක් තියෙනවා. එතකොට අඩු එක තමයි 3.5 එහෙනම් Camino. Camino. අන්න එහෙම. අපි ඒක සංශෝධනය කරලා හදාගන්න මේක හරියටම ස්මෝලස් කියලා ස්මෝල කියලා දෙන ඊට දෙකක් තියෙනවා. දෙකෙන් අපි සංශෝධනය කරගන්න ඕනි තුනක් තියෙනවානේ. ඔව් තුනක් තියෙනවා. ඒ තුනෙන් පොඩිම එක දැන් ස්මෝලස්ට් ESC නේ. ESC නම් පොඩිමනේ. ඒවා මතක තියාගන්න. ESC කියන්නේ යම් ලක්ෂණයක් වැඩිම තියෙන එක. ER කියන්නේ දෙකට කියන්නේ දෙකට වැඩි කියන්න බෑ. සංසන්දන අරකට වඩා මේක වැඩි. ඒක වැඩි කියන්න බෑ. හොඳේ. තුනක් තිබ්බොත් තමයි එහෙම වෙන්නේ. දැන් ස්මෝල කියන යමකට වඩා මේක පොඩි. big නම් යමකට වඩා මේක ලොකුයි. හැබැයි ලොකුම නෙමෙයි. දැන් smallest නම් පොඩිම, biggest නම් ලොකුම. ඒකම කියනවා most. more කියන්නේ යමකට වඩා වැඩි. ඒකට වඩා මේක වැඩි. most කියන්නේ වැඩිම. ඔයාලා ගන්න. ESG නැත්නම් most තිබුණොත් වැඩිම. ER, IER more තිබුණොත් යමකට වඩා මේක වැඩි. මුකුත් නැත්නම් මුල්ලගේ. ඒ කියන්නේ මුල් ලක්ෂණය. number of ethnic groups. ඒක නම් ඔගේ කොහරි බලමු නිකම් මේ වචන ටික ඇති පැහැදිලිවම number of ethnic groups බලන්න කොහරද මෙතන 2 ethnic groups වෙති 2 capital city එකක් කොහරි වචනෙත් එක්කම ඇති මම හිතනවා capital කියලා. මම හිතනවා capital කියන වචනේ ඇති කියලා කොහරද capital city. මෙතන national capital in Europe Union කියලා තියෙන්නේ මේ. හරි. බලයිච මෙතන official language. ඒකත් මෙතන official language. මෙතන Italian and Silesian or whatsoever. හරි. money use එකක් කොහේ හරි money කතාවත් එක්කම ඇති money බලමු මෙති currency කියන්නේ money එක මම currency කියන්නේ money එන මොකද euro ඔයද හරි ලේසි බලමු 21 වෙනස් එකක් දෙයිද කියලා ඒ වගේම එකක් 22 බලමු වෙනස් එකක් ඒ වගේම එකක් 23 බලමු ඒ වගේම එකක් I use කෙලින්ම number 6 දෙමු ඒකේ අහලා තියෙන්නේ මොකද්ද Welfare Society of School has planned to clean the dengue breeding places in your school. You are the monitor of your class and your teacher has asked you to inform your classmates about this program. Write a notice. හරියට කියවල ඉන්න. මට චුට්ටක් කලින් මේක කියන්න බැරි වුණා. ඕනම ප්‍රශ්නයක් හොඳට ඉන්ස්ට්‍රක්ෂන් උපදේශ කියවල ඉන්නේ. මම මේ උපදේශ කියවන්න කියනකොට මගේ ඒක චුට්ට අඩුපාඩුවක් මොකද මම අධික ප්‍රැක්ටිස් නේ අධික පේපර් කරලා ළමයි එක වැඩ කරලා හරිද? පේපර් සොලුවේ දිනවනේ ඉතින් ඒ නිසා අපිට ඉන්ස්ට්‍රක්ෂන් බැලෙන්නේ නැහැ. ඒක හරියට මේ මම උදාහරණයක් විදිහට ළමයිට වැඩ කරලා ඒක වැරද්දක් කියලා මට තේරෙනවා. ඒ කියන්නේ සමහර ළමයි ඒ පුරුද්දට ගිහලා ඒගොල්ලෝ කොහෙ කරන්නේ නැහැ. එහෙම බලන්න යන්න එපා. මේ කෙනෙක්ට වෙනම ස්කිල්ස් තියෙනවානේ මට සාමාන්‍යයෙන් තියෙන ස්කිල් එකක් නැහැ. මට ටක් ගාලා බැලුව ගමන් මොකක්ද උනේ කියලා තේරෙන පොඩි ස්කිල් එකක් තියෙනවා. ඒක සමාන IQ එකේ මොනවා හරි එකක් හරි මම දැන් අධික ප්‍රැක්ටිස් එක හරි මම දන්නේ නැහැ හේතුව. බට් එහෙම එකක් තියෙනවා.
හැබැයි හිමයි කියලා මම හිතන්නේ යම් කෙනෙක් ඔයගොල්ලෝ කවුරු හරි කෙනෙක් පේපරේ ලියන්න එනකොට එකපාරටම බැලුවටක් ගාලා ලියන ග්‍රාෆ් හොඳයි ඉන්ස්ට්‍රක්ෂන් උපදෙස් කියවන්න. එක්සැම්පල් එකක් පොඩ්ඩක් බලන්න තියෙනවා. මේක එක්සැම්පල් නෑ. මේක වගේ එක්සැම්පල් තිබ්බනේ. එක්සැම්පල් එකක් බලලා ඉන්න. නැතුව අමාරු වැටෙන්න පුළුවන්. මේ මමම කරන හැම දෙයක්ම එහෙමම අනිත් පැත්ත රිපීට් කරන්න යන්න එපා. මම ගොඩක් පුහුණුවක් තියෙන කෙනෙක්. විභාග ක්‍රම සම්බන්ධයෙන් කැම්පස් ලෙක්චරර් කෙනෙක්. වැඩ කරලා තියෙන අවුරුදු ගාණක් ළමයි එක්ක විවිධ මට්ටම් වල. එතකොට මගේ මට්ටමින් කෙනෙක් හිතලා වැඩ කරන්න උත්සාහ කරන එක පුළුවන් හොඳයි. බට් අවදානම් ගන්න එපා. විභාගත් එක්ක අවදානම් ගන්න එපා. විභාගත් එක්ක හැමදෙස්සෙම මතක තියාගන්න ඕනේ. අවදානම අඩුවෙන් කියලා ලකුණු ටික ගන්න ඉස්කෝ කරන්න ඕනේ. පස්සේ අවදානමක් ගමු නිකන් ඉන්නලාට. විභාගෙ පස්සේ අවදානම් මරන් නිකන් ජොලියට වැඩ කරන්න පුළුවන්. ඒක විභාගයක්. අපේ ජීවිතේ වෙනස් කරන සම්දිස්ථානයක්. ඒකයි. ලංකාව වගේ රටක විශේෂයෙන්මද හරි. anyway මේක notes එකක් තියෙනවා. හොඳට කියලා බැලුවම notice එකක්. Notice inviting your class mates to participate in it. හරි. දැන් මේක notice එකක් කියලා පැහැදිලිවම කියනවා. සමහරලාට තියෙනවා notice එකක් නෙමෙයි letter එකක් කියන්නේ invite කරලා. invite කරලා letter එකක්. දැන් invitation එකක් වෙන්න පුළුවන්. දැන් invitation සහ letter එකක් invite කරමු දෙකක් හොඳේ. අපිට කිව්වොත් මේ ඉන්විටේෂන් එකක් හදන්න කියලා ඉන්විටේෂන් අර අපි අර එක පේපර් එක ඉන්විටේෂන් එකක් තිබුණේ මම හිතන්නේ 2020 මේකෙමද කොයිද නෑ 21 එකේද කොයිද ටෙස්ට් 2 එකට ඉන්විටේෂන් එකක් තිබ්බනේ නේද රයිට් මගේ මතකයේ 2021 එකේ ටෙස්ට් 2 වලට ඉන්විටේෂන් එකක් තිබ්බා ඔන්න ටක් කරලා බලලා කන්ෆර්ම් කරගමු යස් මම හරි අන්න ඒ වගේ වෙන්න පුළුවන් අපිට ඉන්විටේෂන් එකක් හදන්න වෙන්න පුළුවන් ඕක තව පොඩ්ඩක් ලස්සන කරලා ගන්න ඉතින් දැනගන්න ඕනේ ඉන්විටේෂන් කිව්වම හොඳේ ඊළඟට letter එකක් inviting ලියන්න කිව්වොත් මම මගේ ක්ලාස් එකේ නම් මේව කතා කරලා තියෙන්නේ ඒවට ලොකු ටියුට් දීලා කතා කරලා තියෙන්නේ ඉතින් මම පිටු 40 ගණන් වල ටියුට් ඕවට දීලා තියෙනවා හොඳේ ඉතින් ඒ නිසා මම මේවා ලොකුවට කතා කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ මේක බලන කෙනෙක්ට පොඩි දලා අදහසක් නේ දෙන්න යන්නේ මොකද හේතුව මේ ඇත්ත වශයෙන්ම කතා කරොත් එහෙම මේ වෙලාවෙක පාට ඔක්කොම ටික ගණන් ඉතින් බෑනේ ඉතින් කතා කරමු ප්‍රැක්ටිකල් හරි ඒ නිසා මම මේක try කරන්නේ නැහැ එහෙම මේ ඕන මටක් කරලා පෙන්නන මේ details සෙමිනාර් ටියුට් වල එකක් මම කරපු පිටු 36ක එකක් මේකේ ඔක්කොම හැමදේම දශමයට කතා කරලා තියෙනවා. දැන් ගිය අවුරුද්දේ මම හිතන්නේ ගොඩක් කරලා announcement උගන්ලා තිබෙත් නෑනේ. මම announcement කතා කරලා තිබ්බ වෙලාවට. ඒකින්ද ළමයි ටික ගොඩ ගෙල් දෙමි තියෙන announcement එකක්. මේ ගිය අවුරුද්දේත් දැන් මේ announcement එක දැන් මේ අවුරුද්දේ මම ඒකම repeat කරා. විවිධ structures විවිධ ක්‍රම වලින් notice උගන්ලා තියෙනවා. pound notice අරන් මේවා ලියන්න බලා හැම ක්‍රමයක්ම කව කරලා තියෙනවා. invitation letter එකක් ලියන විදිය, invitation එකක් හදන විදිය හැම දෙයක්ම තියෙනවා. හරි? මගේ ටියුට් එකක් ගත්තොත් ටෙස්ට් 8 එක ගත්තොත් මේ පැරග්‍රාෆ් එක ලියන විදිය ඒකේ ක්‍රම ටික ඒවට සිස්ටම් ඒවට වෙනම මගේ මොඩල් ආන්සර් තියෙන ටියුට් දැන්නමත් ඒවල් තියෙන ගෲප් වලට මගේ ක්ලාස් එකේ ගෲප් එකේ ඉන්නවනම් වාගේ යාළුවෝ කිල්ල ගත්තට මට කපක් නැහැ මම ওই දාන මැටීරියල් ෂෙයා කරලා කමන්නේ නැහැ කියනවා ඒවා ඉතින් අර බුරුරු එහෙම ගත්තොත් ඉතින් තේරුම් ගන්න ඕනේ අනුන්ගේ මැටීරියල් හොරගම් කරලා ඒව උගන්ලා ඉති වැඩක් නැහැ ඒ නිසා පොඩ්ඩක් ඉතින් නේද පොඩි තමන් කියලා අනනතාවය පවත්වා ගන්න නමුත් ඉතින් 100ක් අපේ කරුණු පිට යන කෙනින් නවත්තන්න බෑ ඒක තමයි තත්ත්වය. නමුත් මගේ නම් ටියුට් එකක් ගත්තොත් සම්පූර්ණ මගේම කරුණු මම හදපුවා ඔක්කොම තියෙන්නේ ඒව තමයි මම කැමති නෑ. ඒක මගේ ක්වොලිටියනේ. ටෙස්ට් 14 දශමයට හැම වර්ගයෙන්ම කතා කරලා තියෙනවා. මැද ලියන්න පුළුවන් මුල් පැරාකල පුළුවන් ක්‍රම ඔක්කොම ඒ කියන්නේ සරලව ගත්තොත් table, pie chart, bar chart, එතන bar graph, line graph, Venn diagram ඔක්කොම කතා කරලා තියෙනවා. ඔතනින් හරියන්නේ නෑනේ. ඉතින් මැද ලියන්න පුළුවන් ක්‍රම කීපයක්ම දාලා තියෙනවා. ඊට අවසාන පැරායක. ඊට පස්සේ යම් කෙනෙක් ඉන්නවනම් මේව මොනවද දන්නේ නැති කට්ටිය chart එකක් දාලා තිනවා. විස්තරේ දීලා pie chart දීලා තිනවා, bar chart ඒවා උදාහරණත් එක්කම මේ පින්තූරත් එක්ක දාලා. මැද ලියන වෙනස් ක්‍රම දාලා තියෙනවා. අවසන් ක්‍රම වෙනස් ක්‍රම. ඕක ඡේද විදිහට තනි ඡේද ලියන කට්ටිය ඉන්නවනේ කඩන්න නැතුව ඒගොල්ලන්ට ඒව දාලා තියෙනවා. test 14 ගත්තොත් 14 එන්න පුළුවන් ටික ඔක්කොම දැන් ඔය කලින් කතා කර ටික අමතර වෙනවා letters වර්ග දෙක example letters ඒවට එන්න විදිය ඔක්කොම දාලා තියෙනවා. හරි? දශමයට සිංහල ඉංග්‍රීසි දෙකම විස්තර කරලා තියෙනවා. ඊළඟට ඒවට මම සාම්පල් ඒවා පිටු 300 ගානක දැම්මා මම හිතන්නේ එකක් මේ ළඟදී. තව පිටු 200 ගානක එකක් දැම්මා. ඒවා ඕන තරම් තියෙනවා කෙනෙක්ට කියන්නේ කණ්ඩ පුළුවන් මේවායි. නාන්න දාලා තියෙනවා. ඇති තරම් දාලා තියෙන්නේ. ළඟදී ගොඩ කලින්ම දැම්ම මම මේ අවුරුදු මුලම දානව පොඩ පොඩ බලා ගන්නට ලෑස්ති වෙනට ලෑස්ති වෙනවාදී මම මේ ළඟදී කිව්වා ආයි දැම්මා කියන එක. ඒක නැත්තම් පටලගන්නේ මේ විභාගේ ළඟලා මෙච්චර ලොකුව දැම්ම කොහොමද ළමයි පාඩම් කරන්න කියලා. කෙනෙක් අදහස් කරන්න පුළුවන් මේ වීඩියෝ එක බලලා. නෑ එහෙම නෑ. මම ඒව දානවා කලින් දැම්ම. මම grade 6 group එකකට දානවා. ඕල් දක්වා අවශ්‍ය මැටීරියල් එක කැමති කට්ටිය print කරලා පොඩ පොඩ ඕනම් බලා ගන්න කියලා. මොකද ඒක එච්චර වැදගත් නොවුනත් IQ ඉහළමයි ඉන්නවා. ඒගොල්ලන්ට ටික කාල් දම knowledge එකක් තියෙනවා. හොඳ IQ එකක් තියෙනවා. brain එක ටිකක් advance ආයට වැඩි දැනුමක් දෙන්න මම කැමතියි. නැත්නම් හැදෙරුම නැහැ. anyway 16 වලට රචනා ලියන බල ක්‍රමයක් thesis දාලා ලියන ක්‍රමය වෙනම තියෙනවා. thesis දාලා සමහර ගුරුන්ට තමාරුනේ. ඒගොල්ලෝ දන්නේ thesis කියන්නේ මොකක්ද කියලා. introduction එකේ topic එක දානවා supporting ideas දානවා අකට thesis දානවා thesis එක base වෙලා
මේන් ideas තුනක් වගේ ජෙනරේට් කරගන්නවා. ඒ අපිට ජෙනරේට් කරන්න ඕනේ දීලා තියෙන්නේ. අනික අපිට තියාගන්න. thesis වලට අපි අදහස් දාන්න ඕනේ නැහැ. thesis වලට අවශ්‍ය අදහස අපේ විභාගෙට දීලා තියෙන්නේ. මාතෘකාව යටතේ කියන අනුකරණු දෙනවනේ තුනක් හතරක්. ඒවත් එතන තමයි ඒක තමයි මේ thesis කියලා ගන්න අපි කෙටි කරලා. ඒක මත බේස් වෙලා අර කරුණු ටික පැරග්‍රාෆ් තුනක හෝ හතරක් ඕනේ තුනක් ගන්න. කරුණු හතරදී පැරා තුනකට යන්න විස්තර කරනවා. ඒ ටික අපි ෂෝට් කරලා සමරි කප ගන්නවා අවසානයේ මොකද්ද මේ කන්ක්ලූෂන් එකට අවසානයේ විදිහට සමරි එකක් කියන්නේ සාරාංශයක් විදිහට ගන්නවා. ඒක තමයි වෙන්නේ. හරි. සෝ මම ඒ ටික දාලා ඊට අමතරව වෙනස් ක්‍රමත් මේක තියෙනවා නිකන් ඒව අමාරුවට. ඊට පස්සේ ඒවට උදාහරණ දාලා තියෙනවා. ඊට පස්සේ මේ මාකින් ස්කීම් එකේ තියෙන ලකුණු දෙන ක්‍රමයක් තියෙනවා අපිට මාකින් එකේ මේ හරිද ඒ ටික දාලා තියෙනවා මොනවට දෙන්නේ කියලා ඒ ඔක්කොම තියෙනවා. ඊළඟ ටෙන්සර්ස් ටික කතා කරලා තියෙනවා මගේ ටියුට් එක ඇතුලේ. ක්ලාස් ආපු ළමයින්ට මේව හරි ලේසි වෙයි ඒකට. නොවනයටත් මම මේ ටක් ගාලා යනකොට ඔයගලන්ට මේක ස්ලෝ කරලා බලා ගන්න පුළුවන්. ඒකයි මම මේ ටක් ගාලා කෝඩ් කරලා යන්නේ ආ. ස්ලෝ version කරලා බලා ගන්න මේවා. මේවා ඔක්කොම තියෙනවා. එතකොට පේනවනේ. හරි මොකෝ ටෙක්නොලොජි දිනනවා නම් එච්චරයි ආ. මේ එතකොට have as වල වර්ග දෙකම තියෙනවා. noun එකක් එනකොට තමයි අර do does දාන්නේ මුලට did දාන්නේ. එතකොට noun එක නැතුව verb එකක් આવොත් I have I. දැන් I have එක do I have එක. I have gone have I gone. තේරෙනවද වෙනස? do දැම්ම have ඉස්සරහට ගත්තා. ක්‍රම දෙකක්. ඒවා එතකොට report speech දශමයට උගන්ලා තියෙනවා මේකේ දශමයටමයි. full clear note එකක් තියෙනවා. හරි හැම එකම covered දා nothing miss දා ඔක්කොම cover active voice passive voice දශමයට cover කරලා තියෙනවා. විවිධ ක්‍රම වලින් උගන්ලා තියෙනවා. හරි විවිධ ක්‍රම වලින් එකම දේ නැවත උගන්ලා තියෙනවා. ඊළඟට මේ if clauses නැත්නම් if මොනවාද මේ conditional clauses වෙනම උගන්ලා තියෙනවා. ඊළඟට in short grammar ටික ඔක්කොම දාලා තියෙනවා. ඒ වගේ ඉතින් මගේ class ආපු කෙනෙක්ට මේ වෙච්චර දෙයක් නෙවෙයි. නමුත් අනිත් කෙනෙක්ට බලා ගන්න මෙන්න ඔක්කොම තියෙනවා හොඳේ. අන්තිමට ගිහින් motivation එකක් විදිහට දාලා තියෙනවා. සහ ඒ වලට පොඩි උපදෙස් ටිකක් දීලා තියෙනවා. හරි. එහෙනම් ඉතින් මේකේ තියෙන මොකද්ද බැලුවම ටක් ගාලා බලා ගන්න පුළුවන් අපිට announcement එකක් ලියන්න ආපු එක හරි ගිය අවුරුද්ද දෙක මේ 20 මේකේ බලමු ටක් ගාලා මොනවද මේකේ තියෙන්නේ notice එකක් right මේකේ බැලුවොත් මොකද්ද තියෙන්නේ කියලා එක notice එකක් එහෙනම් මේකත් notice එකක් මේ පර note එකක් එන්න පුළුවන් හරි announcement එකකුත් ආවා notice උත් ආවා මේ පර note එකක් එන්න පුළුවන් post එකක් ඉන්නේ නෑ නේද මේවා මම කියන්නේ නිකන් හොඳේ in case last වෙලා යන්න බෑ කියන්න බෑනේ අපිට ඉතින් අන්තිමට note එකක් එන්න පුළුවන් ඒක බෑ කියන්න බෑ එන්න පුළුවන් announcement එකක් එන්න පුළුවන් ආයෙ repeat වෙලා notice එක එන්න පුළුවන් but හරි invitation එකක් එන්න පුළුවන් short එකක් කෙටි ලියුමක් ලියන්න කාටට invite කළා මොනවා හරි දෙයකට එන්න පුළුවන් post card හදන වගේ ඉතින් දැන් එන්නේ නෑ ඔය ඉතින් ඉස්සර ආපුවා හරිද මේ නමුත් ඉතින් මම නම් මත් ක්ලාස් එකේ in case ඔය එන්නේ නැහැ මේ සිලබස් එක කොහොමවත් ගෑවිලා නැති දේවල්. නමුත් මම ලාවට පොඩ්ඩක් අයිඩියා එකක් දීලා තියෙනවා කොහොමද. හොඳේ මම මේකයි මේ කියලා තියෙන්නේ. එන්නේ නැහැ බය වෙන්න එපා බෝදුරට එන එකක් නැහැ. මට ඕන මම කියලා තිබ්බා ආදිස්සියව තව ඕන කෙනෙක්ට මේ වීඩියෝ බලන වාසියක් වෙන්න පොඩ යන කලින් චුට්ටක් නිකන් ඔළුවට අදහස දායන්නකො. හරි. නෝට් එකක් නම් පොසිබල් ටිකක් නේද? ඇයි ඊවුරුදු announcement කලින් දෙකටම notice නෝට් එක ළඟදී ඇවිල්ලා නැහැ. හැබැයි ඉතින් විභාග ගැන අමුතු දෙයක් නේ. එකපාරටම මේ අවුරුද්දේ announcement එක ගහලා දාන්න පුළුවන්. notice එකක් එන්නත් පුළුවන්. හරි. දැන් notice එකම ලියනකොට මේ කලින් notice ටිකක් මේ මේවට මේ writing වලට පුළුවන් තරම් writing question බලා ගන්න. notes 10ක් විතර පරන් කරන් ගියා නම් අපිට දෙන කරුණු ටික ඒකට ඔබලා ලියන්න පුළුවන්. modify කරලා edit කරලා. notices 5ක් කතා කරන මේ 10ක් බලන් ගියා නම් අර දෙන කරුණු ටික ඒකට ඔබලා ලියන්න තියෙන්නේ. announcement ටික පාඩම් කරන් ගියා නම් දෙන කරුණු ටික ඒකට ඔබලා ලියන්න තියෙන්නේ. posters ටික posters අයින්නෙම නෑ වගේ හරි නමුත් බලන් ගියා නම්. එන ටික ඔබලා ඉංග්‍රීසි නම් එන්න පුළුවන් නේ. ඉංග්‍රීසි ටිකක් බලන් ගියා නම් ඒ කරුණු ටික ඔබලා මේ දෙන කරුණු ඒකට ඔබලා ලියන්න තියෙන්නේ. කොහොමද වෙන්නේ ආ? අහකු දේවල් මැජික් නෑ මේක. පොඩි දේවල් මේ හොඳේ. 7 එකකින් දන්නවනේ. මේක තමයි ටෙක්නික් එකට අත්දලා කියන්න. මේ ප්‍රශ්න තියෙන වචන ටික හොඳට බලා යන්න. මේ ප්‍රශ්න තේරෙන්නේ මොන්නේ නෑ. තේරෙන කෙනෙක්ට ප්‍රශ්න හොඳට කිව්වම how often කොපමණ කාලයකට වරක් did අතීත කාල ප්‍රශ්නයක් අහනවා. writer කතුවරයා and his family visit බලන්න ගියේ මොකද? අතීත කාලේ did නේ grandma. එහෙම බලන්න පුළුවන්. එහෙම බැරනම් අපි බලමුකෝ. මෙන්න මේ වචන ටික හොයන්න බලන්න ඡේද කොහරි තැනකින් I still remember how anxious I was waiting for a monthly visit to grandma's house. I was excited that I couldn't sleep. Oh, monthly. මෙන්න තියෙනවා monthly. How often monthly? Monthly. Once a month. Visit to grandma. මෙතන grandma visit කරා. වචන දෙක ගන්නට සෙට් කරනවා. ඔයගොල්ලන් ලස්සන මේ visit to grandma, visit to grandma. Right. වචන දෙක සම්බන්ධ සමාන පද හම්බුණා ගාම. බලන්න එතන ගොඩක් අඩු උත්තරය ඇති. ප්‍රශ්නේ තියෙන පදවල පද ටික පැරායකින් හෙව්වම ප්‍රශ්නේ තියෙන පද ටික පැරායකින් හෙව්වම ඡේදයෙන් හෙව්වම ඒ වාක්‍යයේ ගොඩක් අඩු උත්තරේ තියෙනවා. එහෙම නැත්නම් පෙර හෝ පසු වාක්‍ය උත්තරේ තියෙනවා. හරි.
ඊළඟට what did grandpa offer them? offer කියන එක හොයාගන්න උත්තරේ ගොඩක් අය හම්බෙයි offer. බලමු. එහෙම නැතුව වෙන සමාන පද තියෙන වෙලාවලුත් තියෙනවා. offer කියලා එහෙමම නෑ. මං කිව්වේ මේක නෑ. offer කියන්නේ දෙනවනේ. මේකේ තියෙන්නේ give කියලා. grandpa තියෙනවනේ. ඔන්න grandpa, right. ඔන්න grandpa මුලින්ම සඳහන් වෙතන කලින් grandma ඔක්කොම ටික හරි. offer නෑ. give කියලා තියෙන සමාන පදයක්. හැබැයි තව සපෝට් එකක් තියෙනවා. මොකද නෝ? මේ bowl of soup, glass of milk, bar of chocolate මෙතන තියෙනවා bar of chocolate. ඉතින් හම්බ වෙනවනේ. පොඩි ටෙක්නික්ස් ටක් පරිස්සමෙන් බැලුවා නම් පොඩි ටෙක්නිකල් උත්තර ගන්න පුළුවන්. what was the antique clock? where was the antique clock? antique clock කියන වචනේ කොහෙද? මෙන්න antique clock. high on the wall. ඔය තියෙන්නේ high on the wall. බලන්නකො මොන්ටිසෝරි වැඩ වගේ. eventually දැන් මේ කෑල්ල අමාරුයි. eventually කියන අවසානයේ final කියන එකනේ. එතකොට ඉතින් දැනන් ඉන්න ඕනි. but ටිකක් මොලේ පාවිච්චි කරනකොට මම පොඩි ටෙක්නික් එකක් කියන්නම්. ඒ අදාළ වචනේ තියෙන වාක්‍ය හොඳට බලන්න උත්තර ගන්න පුළුවන්. මේ eventually they always found out. අවසානයේ finally මේ අන්තිම කේස් එක. අන්තිම වාක්‍ය අන්තිම කේස් එක. finally right. එහෙම ගන්න පුළුවන් අය ඉන්නවා. බැහැ මෙයා. ඊළඟට what's the correct order පිළිවෙල. මේ සිදුවීම් වෙච්ච පිළිවෙල. මොකක්ද මුලින් play in the garage, hiding under grandma's bed, eating a bar of chocolate. දැන් බලන්න මේවා ආපු පිළිවෙල මොකක්ද කියලා sentence එක උඩ මේ පැරා ටික. eating a bar of chocolate, playing in the garage, hiding under grandma's bed, eating a bar of chocolate, hiding under grandma's bed, playing in the garage. මට නම් ඕඩර් එක දැන් මතක නෑ. බලන්න ඕගොල්ලෝ නම් මේක බැලුවම මේක හොයාගන්න පුළුවන් නිකම්ම. ඊට පස්සේ all garage කතාවක් තියෙනවා. hiding under the bed බලන්න ඊට පස්සේ තියෙන්නේ කියලා. oh yes මේක hiding under bed. එහෙනම් hiding අන්තිමට එන්න ඕනේ. hiding අන්තිමට තියෙන්නේ මේකේ. මේක eating bar chocolate, playing in the garage, hiding right. අන්න එම ගන්න පුළුවන් එක easy. ඊළඟ මේකට අවුත් කෙලින්ම මගේ අර ටියුට් එකේ තිබ්බ පොඩ්ඩක් ස්ලෝ කරලා බලන්න ඕගොල්ලෝ. දීලා තියෙන පැරා එක දෙන මේ ටොපික් එකේ පැරා එකක් ලියන් තියෙන්නේ. ටොපික් තෝරගන්න අපිට කැමති ටොපික් එක. තව පොඩි ටෙක්නික් එකක් මම කියලා දෙන්නම්. 8 සහ 16 දෙකටම කියලා දෙන්න. 2000 වගේ ඉතින් ටෙස්ට් 8 ටික ඔක්කොම බලයන්. ඒ මාතෘකා ටික බලන ඔයාලට තේරෙයි බොහෝ දුරට එක හා සමාන මාතෘකා සෙට් එකක් යනවා. මොනවද? helpful person in my life, favorite person, person I like most වගේ ටිකක් යනවා. ඒකට ලියන්නේ දන්න කෙනෙක් කියන. තව එන්න පුළුවන් මොනවද? famous person වලට ප්‍රසිද්ධ කෙනෙක්. නැත්නම් great person කියන ප්‍රසිද්ධ ලෝකෙට සේවයක් කරපු කෙනෙක්. මේවට තමයි දන්න කෙනෙක් කියන ලියන්නේ. එතකොට ඒ සෙට් එක එකයි. ඊළඟ a place I like to visit. මේක ඇවිල්ලා පොදුවේ ගත්තම තමයි බලන්න ආස යන තැන. හොඳේ පටල ගන්න එපා දෙක. මේවා තිබ්බොත් a place I visited බලපු තැන අතීත කාලේ ලියන්න ඕනේ. මේක වර්තමානයේ හෝ අනාගතේ ලියන්න පුළුවන්. දෙක කපලෙම ලියන්න පුළුවන්. a place I like to visit නිසා. හරිද? ඒ දෙක වෙනස. ඒතර ඒ වගේ තැන් අහනවා. ඊළඟට memorable day අහන්න පුළුවන්. ඒ වගේ එක සෙට් එකක් තියෙනවා. water is life blood. හරිද? animals are our friends. trees. ඒ වගේ එක සෙට් එකක් තියෙනවා. අන්න ඒ ටික බලලා යන්න. ගොඩක් ලව ලඝු කරලා 20කට අඩු ප්‍රමාණයට ගන්න පුළුවන්. දැන් 16 නම් 10කට වගේ ගන්න පුළුවන්. 10 වෙනි ප්‍රශ්නේ. එසේ එකනම් ලඝු කරලා 16ක් විතර ටොපික්ස් වලට මේක ලඝු කර ගන්න පුළුවන්. සෝරි 16 නෙමෙයි 10ක් වගේ. හරි. මේ 10ක් වගේ ඉතා සීමිත ටොපික්ස් වලට ලඝු කරන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් මේක නෙමෙයි මම කතා කරන්නේ 10 වෙනි ප්‍රශ්නේ. ටෙක්නොලොජි කියන ගැනට පුළුවන් මොකද ටීවී ගැන, මොබයිල් ෆෝන්ස් ගැන, කම්පියුටර් ගැන කතා කරන, ඉන්ටර්නෙට් ගැන කතා කරන්න පුළුවන්. ඒකම පුළුවන් හොබි වලට. හොබි විදිහට පුළුවන් අපිට ඕන නම් අපි ඉන්ටර්නෙට් එක බ්‍රවුස් කරනවා ඔය ටික දාලා ලියන්න. හොබි කතා කරාම ආයේ මොනවද? gardening ගන්න පුළුවන්, reading books ගන්න පුළුවන්, surfing the internet, watching TV, using the mobile phone and surfing the internet ඔය ටික එකට දාලා ගන්න පුළුවන්. මොන හරි අර දේවා ටිකක් ගන්න පුළුවන්. listen to radio මොන හරි ටිකක් ගන්න පුළුවන්. එතකොට ඒකම අනිත් පැත්තේ ටෙක්නොලොජි වලට එන්න පුළුවන්. එතකොට reading is valuable කතාව hobby එකයි ගන්න පුළුවන්. hobby යටතේ gardening ගත්තනේ. ඒ health එකට සෞඛ්‍ය කතා කරොත් ඒ ගැන gardening ලියන්න පුළුවන්. එතකොට මේ growing on vegetables ගන්න පුළුවන්. ඒක gardening වලට සම්බන්ධයි. ඒක health එකට සම්බන්ධයි. දැක්කනේ ඒවා එකිනෙකට සම්බන්ධ කරන්න පුළුවන් අපිට essay එකක් ලියනකොට. ඊළඟට තව එන්න පුළුවන් topics මොනවද? රටකට ගිහලා ඉගෙන ගන්න එක, රටකට වැට යන එක, migration, brain drain ඒ වගේ ඒවා. ඉතින් online education කියන එක කතා කරන්න පුළුවන්. හරිද? online education එක ගන්න. ඒතර learning a language, learning English වගේ ඒවා. learning language වල ඉංග්‍රීසි වටින විදිහට ගන්න පුළුවන් අපිට. එතකොට ගන්න පුළුවන් covid period එකේ අපි කරපු අධ්‍යාපනය කරේ online. ඒතර online education ඒකට සම්බන්ධ වෙනවා. හරි importance of education ගන්න පුළුවන් අපිට ඕන. හරි. එතකොට තව එන්න පුළුවන් මොනවද අපිට තියෙන්නේ? මම මේ හදිස්සිය කතා කරන්නේ මම මේ ලීගල් නෙමෙයි මේ කියන්නේ හොඳේ. ඔළුවට එනවා කියන්නේ. ඒ නිසා පොඩි පොඩි අඩුපාඩු වෙන්න පුළුවන්. පොඩ්ඩක් තමන් අත්දිනේ කරන්න පුරුදු වෙන්න. මම මේ වෙලාවේ නිකන් ඔළුවට එනවා කතා කරන නිසා.
මම මේ ලාවේ 2006 ඉඳලා පේපර්ස් පෙරලා බලනවා නෙමෙයි. හිතට එනවනේ. ඔය ටික බැලුවම තව බොහෝ දුරට ওই කවර්ඩ් වගේ. තව එකක් දෙකක් වගේ මට මිස් වෙච්චවා තියෙන්න පුළුවන්. ස්පීච් එකකට තෝවම තමයි ගොඩක් වෙලාට එන්නේ. අපි දුන් ට්‍රාන්ස්පෝර්ට් එක. ට්‍රාන්ස්පෝර්ට් කියන ලෑන්ඩ් ට්‍රාන්ස්පෝර්ට්, එයාර් ට්‍රාන්ස්පෝර්ට්, වෝටර් ට්‍රාන්ස්පෝර්ට්, ස්පේස් ට්‍රාන්ස්පෝර්ට් ඒ වගේ ට්‍රාන්ස්පෝර්ට් කියන එන්න පුළුවන්. හරිද? එතකොට values of books එන්න පුළුවන්. ඒක හොබි එකට ගන්නත් පුළුවන්. පොත් කියවම හොබි එකක් විදිහට ගන්නත් පුළුවන්. පොත් වටිනාකම වෙනම ලියන්නත් පුළුවන්. එකම කරුණු ටික කරකවන්න තියෙන්නේ. තව මොනවද එන්න පුළුවන් අපිට බේසිකලි ගත්තොත් නිකන් බොහෝ දුරට ඔයයන් කවර්ඩ් වගේ මට හිතෙනවා. නමුත් මම ස්ටඩි එකක් නැතුව එකපාරටම fully covered කියන එක එච්චර ගැළපෙන ප්‍රකාශයක් නෙමෙයි. ඒක නිසා තමුණුත් 2006 වගේ ඉඳන් පේපර්ස් ටිකේ 24 පේපර් එකක් බලන්න මොඩල් ටිකක් බලන්න මම මොඩල් ටිකක් දානවනේ. 2006 ඉඳන් පේපර්ස් නම් මම දාන්නේ නැහැ. මම දාන්නේ 2020 ඉඳලා. ඉන්ටර්නෙට් එක ඇති. ගොඩක් ගහලා බලනකො 2000 O level paper ශ්‍රී ලංකා. O level English and paper කියලා දාන්න. ඒකට හම්බෙයා. right ඒ වගේ topics ටික අපිට narrow කරන්න පුළුවන් 10කට වගේ. ලේසියෙන්ම අපිට පුළුවන් ලෑස්ති වෙන්න ඒ ටික බලන් යන විතරයි තියෙන්නේ. ලේසි වැඩ මේවා. මොන්ටිසෝරි වැඩ. හරි. මම කියන්නේ ඔයගොල්ලන්ට මොන්ටිසෝරි දන්නේ නැහැ. ඊළඟට ඉතින් දැන් මේකේ නම් අපිට දීලා නැහැ අනුකරණු. මේකෙදී පොඩි කේස් එකක් ගන්නේ helpful person in my life. මේවට තව එකක් දෙයක්. පොඩි කපරි වැඩ කරන්න පුළුවන් නේ. A helpful person in my life is my mother. දැන් my mother එක ලියනවා. my mother මයි කියලා දාලා අර my mother කියන එක පොඩ්ඩක් මේක ගැලපෙන හදා ගන්න. යා මට උදව් කරන විදිහව දාලා ලියනවා. නැත්නම් a helpful person in my life is my teacher, school teacher, class teacher, my English teacher, my science teacher. වැඩි ඉවරයි. A place I like to visit is සීගිරිය. මම නම් පොඩි කපටි වැඩ කරනවා. මට ගොඩක් කරුණු අනවශ්‍යම මතක තියාගන්න පුද්ගලෙක් නෙමෙයි. මම ටක් ගාලා මගේ ප්‍රධාන ශේෂ්ත්‍ර දාන්න ඕන කරුණු ටක් ගාලා ඔලුවෙන් අයින් කරගන්නවා. ඉතින් මට ඇත්තම කතාව මට ඔය මේ සීගිරියෙන් හැර ඉතුරුව මතකත් නෑ. කවර රිටිකල මේ ඊවල ළඟ රිටිකල ඇහුවා. මලා එකපාරට කියන්න බෑ රිටිකල මට මේ ඇත්තට මතක නෑ. රිටිකල කොහෙද ඉවරද මතක නෑ. ඒ ඉතින් Google Map තියෙනවා. ඉන්ටර්නෙට් එක තියෙනවා. අනේ රිටිකල මතක තියාගන්නේ මට වැඩ නැතුවටද මට ඕන තරම් තියෙනවානේ මගේ ඔළුවේ තියාගන්න කරුණු මට වැදගත් දේවල්. ඉතින් මම රිටිකල මළුවේ තියාගන්න පුද්ගලෙක් නෙමෙයි. දැන් මම වගේ පුද්ගලයෙක් නම් ඔය උත්තර ලියන්න කොහොමද දන්නවද? දන්නවා සීගිරිය. මට සීගිරිය මතකයි. එකක් මතක තියාගන්න මම ලේසියට. සීගිරිය ප්‍රෙස් කෝස් තියෙනවා, මිරර් වෝල් තියෙනවා, ග්‍රැෆිටි තියෙනවා, ලයන්ස් කෝ තියෙනවා, ලයන්ස් මවුත් තියෙනවා. රයිට් කියන්න පුළුවන් නේ හිස්ටොරිකල් අරද දඹදෙනි මොකද මේ සෝරි මොකද්ද මේ ඒ හරියට කියන්නේ දඹුල්ලේ තියෙන්නේ. දඹුල්ල දිස්ත්‍රික්ක එකේ ටික කරුණු මතකයි මට ඉගෙන ලියන්න. හරි. ඒ වාසිය මම ගන්නවා. හරි. දැන් නෝර්ත් සෙන්ට්‍රල් ප්‍රොවින්ස් ද කියලා නම් 100% මතක නෑ. ඒක සෙන්ට්‍රල් වෙන්න බෑ නෝර්ත් සෙන්ට්‍රල් වෙන්නේ නැති. අන්න ඒ වගේ චූටි අමතක කරුණු මම ලියන්න යන්නේ නැහැ. අමතක මට ෂුවර් දඹුල්ල දිස්ත්‍රික්ක එකේ කියලා. හරිද? දාලා ලියනවා. ඒක මේ කිං කාශ්‍යප බිල්ඩ් කරේ මොනවාද මොනවාද මේ මිතොලොජි වල තියෙනවා නැත්නම් මයිතොලොජි වල තියෙනවා නැත්නම් මොනවද මේ රූමර්ස් සංගන්න කැකගෙන නැහැ නික මයිතොලොජි වල නම් තියෙනවා මේක මේ රාවණ බිල් කරා කියලා. නමුත් ඒවන මේක පිටචර දේවල් නම් මේක ලියන්න හම්බෙන්නේ නැහැ මේ වචන බලන්න. හරිද? අපි ලියනවා. කැමති අයි කැමති මෙහෙම තියෙනවා මේකට මාන හිස්ටරි එකක් තියෙනවා මේක මේව බලන්න පුළුවන් අරව බලන්න පුළුවන්. මේකට ගානට හදලා ලියන්න පුළුවන් හා. ඊළඟට ඉතින් මේ ඔක්කොම අට එන්නේ ඕවම තමයි. ඉතින් ආයෙ කතා කරන්න දෙයක් නැහැ. හතට එන්නේ අර ටිකම තමයි එකම විදිය. අටට එන්නේ ඔක්කොම ඒ වගේ ප්‍රථම good health ඒ සෞඛ්‍ය ගැනම තමයි. හරි. unforgettable incident අමතක නොවන සිදුවීමක්. ඊළඟ පළමුටක් කළා ඕනනම් උදව්වක් විදියට. how we should look after our elders elderly people. වයසක කටි රැක බලා ගන්න හැටි. television program I watch. ඒ වගේ ඒවා ලියන්න ගියාම තමයි ඕගොල්ලන්ට අමාරු වෙටෙන්නේ. මොකද ඕවට ලියන්න බෑ අනවශ්‍ය ඕට කමන්නේ. ඉතින් ලියන්න ඕනේ මොනවද? මේ ආදරය බැලුවයි. නැත්තම් මොනවද? මම ටීවී බලන්න ඉතින් නිසා මම ප්‍රෝග්‍රෑම් මතක් වෙන්නේ නැහැ බලමු. අනේ කාංචන මිස් මොකක්ද අර ප්‍රසිද්ධ ටීවී ප්‍රෝග්‍රෑම් එක මම බලන්නේ? මොනවද ඔය ටෙලිඩ්‍රාමාස් හැමෝම බලන්නේ ඒවා? දෙවෙනි නිම ඕවා ලියන කරා මම ඔය කමන්නේ නැති ලියන්නේ මොනොත් හරි. ලියන ගන්න නැත්තම් එහෙම ලියලා දාන්න දන්නේ නැත්තම්. දැන් මං වගේ නම් ලියන දොරමඩලා වගේ එකක්. ඒකෙන් කියන්නේ නැහැ දොරමඩලාම ලියන්න කියලා. නැත්තම් කාටුන් ප්‍රෝග්‍රෑම් එකක් හරි කමන්නේ නැහැ. නැත්තම් සයන්ස් ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න පුළුවන්. බැරි මතනකදී ලියන දොර මොකද්ද මේ මොකද්දයි? දෙවෙනි නිම හරි ලියලා දානවා. සංගීතයනේ හරි. මම මතකයි මම කොහේ හරි ගිහපු වෙලාව ඕවා දාලා තිබ්බම. ලාවට මතකයක් තියෙන එහෙම තියෙනවා කියලා නැතුව මම ඕවා බලලා නැහැ. එවෙන් නළුවක්වත් දන්නේ නැහැ. නමුත් ඕගොල්ලෝ දන්නට ලියා ගන්න පුළුවන්. හොඳයි ඉතින් ටික වැදගත් දෙයක් ලියනවා නම් ඒත් ඉතින් බැරිම කෙනෙක්ට මොනවා හරි එකක් ලියන්න ලකුණු ටිකනේ ඕනි. how to use library පුස්තකාලය භාවිත කරන ආකාරය. the best gift I have received. හරි. මෙහෙම බ්ලොග් එකට යන්න පුළුවන් ඕනනම් අපිට ස්කූල් එකේදී හම්බෙච්ච ටැග් ගන්න ලියන එක my mother. එහෙමත් පුළුවන් is my mother. ඊටම කලාතුරකින් කෙනෙක්ට හරියට ඉංග්‍රීසි දන්න කෙනෙක්ට මේකත් ගන්න පුළුවන්. නැත්නම් වෙන මොනවා හරි කතලා ලියන්නත් පුළුවන්. ආ. ඒ කෙනාගේ දැනුම් මට්ටම මොන හැමදේම වෙනස් වෙනවා.
මේවට මොන හරි කරලා කරකවල මම කියන්නේ ලකුණු ටික ගන්න පුළුවන් ක්‍රම අර යන්නේ කොහෙද මල්ලි පොල් නොවන්න කතා කරන්නේ බල්ලාගෙන ලියන්නේ මැක්කගෙන නොවෙන්න හරි කලබල ලියා ගන්න 9 එක suitable word එකක් තෝරන්න කියලා තියෙන්නේ friendly friendship දැන් මේකෙදි knowledge ඕනි දේවල් මම කියන්න එකක් vocab එක ශබ්දකෝෂය වචන වාග්මාලාව දෙක grammar හරිද grammar කියන්නේ word class වල දැනුම grammar දැනුම ඒ ඔක්කොම මේවැදි ඕනි හොඳයි දැන් උදාහරණයක් ගමුකෝ මේක මොකක්ද කියලා friend කියන්නේ මිතුරා friendly මිත්‍රශීලී friendship මිත්‍රත්වය තව දෙයක් මම අර විහිළුවට පන්තිය කියන එකක් තියෙනවා ඕගොල්ලෝ කරන නිතරම වචනෙක පස්ස බලන්න කියලා මම ඉතින් විහිළුවට මතක් වෙනක් කියලා ඔය කොයිද පුතේ ළඟ කෙනා පස්ස බලන්නේ ඕවා බලන්න එපා වචනේ පස්ස බලන්න කියලා අනිතර ඔළුවට ඒ කකුල යනවනේ මොකද්ද මේ පස්ස බලන කේස් එක ඇත්තටම පස්ස බලන එකේ වටිනාකම ඔව් පස්ස මාර වටිනවා මොකද්ද වටිනාකම ඒ බලන්න ly තියෙන පස්සවල් ගොඩක් adverbs ship පස්සවල් ගොඩක් nouns ment තියෙන ගොඩක් ඒවා nouns ගොඩක් නෙමෙයි ඔක්කොම වගේ nouns ment තියෙන ඒවා tion sion තියෙන එක nouns හරි OUS තියෙන ගොඩක් ඒවා adjectives අන්නේම common පස්සවල් තියෙනවා මොකක්ද කියන්නේ net එකේ ඕනනම් ගහලා බලන්න ඉන්ටර්නෙට් එකේ net කියලා ගෙදර ගිහලා නිදා ගන්න මේ මතුරු දැලේ ගහලා ඉන්න බෑ මේ හොඳේ පොඩි උන්නේ මේනේ මෙන්න මෙහෙම ගහලා බලන්නකෝ මෙන්න මේක වුණ මේ පාඩම ගන්න පුළුවන් common suffixes කියලා ගැහුවා නම් අපිට දෙන්න මේ ඉතුරු කරගන්න common suffixes කියලා ගැහුවා නම් නැත්නම් common suffix ending කියලා ගහගත්තා නම් මේ වගේ වචන common suffix ending in english වගේ ගැහුවා නම් මේ මම නම් capital දැම්ම හරියට අර ක්‍රමයෙන්ද නමුත් ඔයගොල්ලෝ සිම්පලි දැම්මම කමන්නේ අර ලෝකේ මතක තියාගන්න නීතිය තමයි ඉංග්‍රීසි කියන වචනේ ලියද්දි පළවෙනි අකුර capital ලා විභාගෙට උනින්ද කියන්නේ කොහරද ලියන්නේ common suffix ending in english කියලා ගැහුවා නම් අන්න ටික අහු වෙනවා එතකොට example ටික අහු වෙනවා OUS වෙන ගොඩක් ඒවා adjectives ly වෙන ගොඩක් ඒවා adjectives adverbs කලාතුරකින් adjectives නෙවෙයි but adverbs බහුතරයක් tion බහුතරයක් ඒවා nouns ment බහුතරයක් ඒවා nouns හරිද අන්න වගේ තියෙනවා හරි ඒව ටික අල්ලගත්තා නම් ටිකම් අපිට ඔලුවට ගතසක් එනවා ing කියන ඒවට කීපයක් වෙනවා adjectives වෙන්නත් පුළුවන් අනිත් එක present participle වෙන්නත් පුළුවන් verbal nouns වෙන්නත් gerunds වෙන්නත් පුළුවන් අනිත් තියෙන නීති ටිකක් ප්‍රශ්නෙට මේලා ඔක්කොම කියලා දෙන්න බෑ ship වෙන ගොඩක් ඒවා nouns ගොඩක් නෙමෙයි ඔක්කොම වගේ nouns ship වෙන ඒවා හරි එතකොට දැන් මෙතන බලමුකෝ new friend අලුත් මිතුරේ ඊළඟට became so he became popular ජනප්‍රිය වුණා හරි at the term and exam he did අතීත කාලේ සිටීම better than us most of us he will bring great to our school one day we thought unfortunately වාක්‍ය මුල මම කලින් කිව්වා මට මතකයි සාමාන්‍යයෙන් IBU දෙකේ සබ්ජෙක්ට් එක. හැබැයි ඊට කලින් එන්න පුළුවන් කලාතුරකින්. හැබැයි ඒතර යා සබ්ජෙක්ට් නෙමෙයි. උදාහරණයක්. unfortunately වගේ adverb එකක් එන්න පුළුවන්. manner එක. අර ly එන adverbs ඉන්නේ adverb of manner ඒවා එන්න පුළුවන්. ly නැතිවත් තියෙන adverb of manner හොඳේ. එකක් කියන්න ඕනි. ly තියෙනවා unfortunately වගේ ඒවා. ඒවා එන්න පුළුවන් සාමාන්‍යයෙන් මුලට, මැදට, අගටත් එන්න පුළුවන් තැන් තියෙනවා. හරි. ඊළඟට තියෙනවා නේද times දැන් ඔය මොනවද adverb of frequency ඒවත් එනවා සමහර දැන් ඔය time adverb of time උත් එන්න පුළුවන් එතකොට adverb එකක් කියන එක adverb වර්ග මතකද බලන්නකෝ adverb of place adverb of time adverb of manner adverb of frequency adverb of degree adverb of cause or reason ඒ වගේ ඒවා ස්ථානය පෙන්වන පද here there වගේ time එක පෙන්වන ඒවා හරි tomorrow yesterday වගේ ඊළඟට ගත්තොත් අපි manner එක ly තියෙන ඒවා quickly slowly වගේ ඒවා frequency යමක් කරන රටාව sometimes කොච්චර කාලයකට වරද්ද කියලා sometimes never always rarely වගේ ඒවා ඊළඟට adverb of අපි ගත්තොත් එහෙම degree ප්‍රමාණය very much too much so much ප්‍රමාණය කොච්චරක් කරනවද කියලා cause reason ඒ cause reason හොයාගන්න ලේසි because වගේ එකකින් දැන් ඒකේ තියෙන හේතුවනේ I go there because පිටිපස්සේ හේතුව තියෙනවා since පිටිපස්සේ හේතුව තියෙනවා as පිටිපස්සේ හේතුව තියෙනවා හරි පිටිපස්සේ හේතුව තියෙනවා අන්න ඒවා ගලවලා ඒවා ටික හොඳ adverb of reason කියනවා ගොඩක් කරලා පිටිපස්සේ as වලින් since වලින් because වලින් or due to වලින් හේතුව දාලා තියෙනවා අන්න එමය වල්ලා ගන්න යා අන්න එම adverb of අපිට මොනවද cause සහ reason කියනවා අල්ලා ගන්න පුළුවන් right ඊළඟට ඒ වගේ දැන් මෙතන TO2 කල්ලු කියනවා TO2 වලින් පස්සේ ක්‍රියාපදයක් කිසිමයක් එකතු කරන්නේ නැහැ with love
ආදරයෙන් අන්න ඒ වගේ අපි next එක බැලුවොත් එimhe next එකේ තියෙනවා ඒ වගේම තමයි most suitable word එක. කවලමේ තියෙන්නේ එතකොට word class හොයනවා adjectives හොයනවා හැම જાතිම කවලම එන්න පුළුවන්. ඒවා හරි. මේක බැලුවොත් මේකෙත් ඇවිල්ලා ඒ වගේම එකක් තියෙන්නේ. මේක බැලුවොත් ඒකත් ඇවිල්ලා ඒ වගේම එකක් තියෙන්නේ. yes ඔව්. හරි. හැබැයි ඉතින් වෙනස් එකක් වෙන්නත් පුළුවන්. මොකක්ද වෙනස් එක? ඇයි අර sentence එකක් දීලා grammar වෙනස් grammatically ඒ කියන්නේ මේ grammar එක හොයන්න තියෙන්නේ. grammar error එක හොයන්න තියෙන්නේ. උදාහරණයක්. I went there I go there yesterday. දැන් yesterday නම් go වෙන්න බෑ went වෙන්න බෑ. වැරද්ද හදලා ලියන්න ඕනේ. තව එන්න පුළුවන් මතකද ඕගලන්ට මේ අර vocab එකේ ප්‍රශ්න තියෙන්නේ. I like to ඉස්සර with people උඩ තියෙනවා communicate communication communicatively communicative වගේ සෙට් එකක් දීලා පහක් වගේ වචන. එතකොට සිස්ටම් තුනක් වගේ පුරවන්න තියෙනවා. ඒ වගේ තුනේ වගේ සෙට් වෙනවා. තුනේ සෙට් වෙනවා 10ක් වගේ. ඒතර දෙකෙන් බෙදලා ලකුණු 5 එනවා. එතකොට එන්නේ I like to communicate. හරි අන්න ඒ වගේ. ඒ පහක් වගේ දීලා ඒවෙන් ගැලපෙන තුන ස්ටැම්ප් තුනකට දාන්න තියෙනවා. ඊට පස්සේ ආයෙ වචන සෙට් පහක් තියෙනවා. ස්ටැම්ප් පුරවන්න මේවා මතක නැත්නම් පේපර්ස් බලන්න පාස්පෝර්ට් ටික තියෙනවා. මේක හොඳේ මැජික් නෙමෙයි. ඒ වගේ ඉන්න පුළුවන්. ලෑස්ති වෙන්න. මම මේ දැන් පේපර්ස් කතා කරා යනවා. ඊළඟට ටට්ටක් ගාලා මම වීඩියෝ එකක් ආයෙ වෙනම කරන්නම් 20 පේපරේ පුලි 20ට කලින් මම 2024කින් පටන් ගන්නම්. 24යි 23යි මොඩල් පේපර්ස් ටිකයි සාකච්ඡා කරලා වීඩියෝ එකක් දාන්න උත්සාහ කරන්න උපරිම. මට 100% හැකියාව පොරොන්දු වෙන්න බෑ. තරම් වැඩ ගොඩක් තියෙන වෙලාවක් මේව මැනේජ් කරගන්නේ. මේ මගේ ක්ලාස් එකේ ළමයිට ලොකුවට මේ වැඩකුත් නැහැ. තවත් කෙනෙකුට දොවක් විදියට සහ ඒගොල්ලන්ටත් රිවිෂන් එකක් වගේ නිකන් අර අන්තිම මොහොතේ ටක් ගාලා බලාගෙන මේව කරන්න යා. ඊළඟ ප්‍රශ්නේ අපි ආවොත් ඒකේ තියෙන බලන්න මොකක්ද? correct form of the verb. දැන් ක්‍රියාපදයේ correct form එක කිව්වම go කියලා තිබුණොත් go වෙන්න පුළුවන් s form එක කියන්නේ go නම් s එන්නේ is එන්නේ s form කිව්වට අපි goes වෙන්න පුළුවන් went වෙන්න පුළුවන් will go වෙන්න පුළුවන් going වෙන්න පුළුවන් am is going was going will be going වෙන්න පුළුවන් have has එක gone වෙන්න පුළුවන් had gone වෙන්න පුළුවන් will have gone වෙන්න පුළුවන් passive වෙන්නත් පුළුවන් නේ passive voice වෙන්න පුළුවන් can go could go may go might go දැන් මම මේකට තියෙන්න ඕනේ යා ඒ කියන්නේ ටෙන්සස් ටික දශමයට පාඩම් කරන් ඉන්න ඕනේ ටෙන්සස් කාලා තියෙන්න ඕනේ වරහණක b තිබ්බොත් මෙතන පළවෙනි එක වරහණක b නේ b කියලා ඍජු වෙන අවස්ථා හරි අඩුයි එක්ක am is එක්ක was were එක්ක will be shall be එක්ක am been is been are been was been were been have been has been had been will have been can be could be maybe might be will be would be shall be should be must be ought to be අර කල්ලු කිව්වේ අන්න ඒ වගේක් එන්න පුළුවන් කියන එක එතනින් කියන්නේ බලමු මෙතන නම් හිතන්නේ hope you are doing well වර්තමානයේ කියන්නේ I would like to know how you are getting on වර්තමාන I am thinking about you and your well-being especially during these difficult times write to me or call me whenever you need any help also it is a pleasure for me to hear you are it is a pleasure right now you are තියෙනවා නම් මොකද්ද verb එක ing ed වෙන්න එපයි නම් progressing මෙතනට ගන්න progressing හරි ඒ වගේ බලලා මේක මට කස්ටමර් කියන වෙලාව මදි ටෙන්ස් ටික හොඳට රෝලි ස්ටඩි කරන්න එතකොට තේරෙයි හරි clear නේද ඕකේ දෙන්න අපි බලමු 11 එකම ඉතුරු 10 එකක් ගත්තද නැහැ 10 එක මේකෙත් ඒකම තමයි බලන්නකො correct form ඒකම තමයි මේකත් correct form ද බලමු 10 එක yes correct form එකක් බලමු 10 එක අන්න 10 එක වෙනස් මේක පොඩ්ඩක් කතා කරමු එලා අපු කොච්චර තියෙන මේ වීඩියෝ එක බලන්න හරි anyway මේක මෙහෙමයි මේකදී approaches තුනකින් ගොඩ යන්න පුළුවන් ක්‍රම තුනකින් මොකක්ද ක්‍රම තුන මුල්ම පදය නම් ඉවත් කරන්න මේ අන්ඩර්ලයින් කරලා තියෙන මුල්ම පදය නම් මේක එකක්වත් ඒ જાතිය නැහැ හරි හරි දේශි නිකන් හරි හිතන්නකෝ මේ යටින් ඉරක් ඇදලා ප්‍රතිපල් මේක තියෙනවා යටින් ඉරක් හෝ තදකලු දෙක වෙන්න පුළුවන් යටින් ඉරක් හෝ තදකලු එක පළවෙනි වචනේ නම් ඒක අයින් කළා මිනිස් මේ මිනිස්සෙක් නම් පූදානවා ද්‍රව්‍යයක් නම් වට්ටානවා විචන පුළුවන් අලතුරේ හරි but which is your pen එන්න පුළුවන් විචන පුළුවන් වටෙන්න පුළුවන් පුද්ගලයෙක් නම් who කියන එක දානවා. දැන් උදාහරණයක් මෙතන ડોක්ටර් ආර්ථර් ක්ලාක් නම් අන්ඩර්ලයින් එක who is a famous කියලා ඉන්නේ. තේරෙනවනේ? මෙතන මේ ડોක්ටර් ආර්ථර් ක්ලාක් නම් අන්ඩර්ලයින් කරලා තිබ්බේ ඒක අයින් කරලා who කියලා උතන්ට දැම්මා. ඉවරයි. මෙතනත් who තමයි. ඒකට හේතුව මේ famous science fiction writer කියලා කියන අයින් කරගෙන ඉඳලා. right. දැන් බලමු ලේසිම ක්‍රමය මොකක්ද එනම් මුල් එක බලනවා. පළවෙනි එක අන්ඩර්ලයින් කරපු ටික හොයලා කරලා දානවා. වැඩේ ඉවරයිනේ. ඔන්න එක ක්‍රමයක් ඉවරයි. පළවෙනි එක අන්ඩර්ලයින් ටික හොයලා මුල් වචන නම් අන්ඩර්ලයින් කරලා ගොඩක් අර පුද්ගලයෙක් ඇත්ත උකන ද්‍රව්‍ය වෙන අඩුයි පුද්ගලයෙක් නම් who කියලා දානවා ද්‍රව්‍ය යන which හරි what හරි ගැලපෙන එක දාන අවස්ථාන කූලුවා ඒකට පොඩ්ඩක් කල්පනා කරලා වැඩේ කරන්න ඊළඟ එක තමයි
සහායක ක්‍රියාපද සහිත වාක්‍ය හොයා ගන්නවා. මොනවද? සහායක ක්‍රියාපද. මේකේ සහායක ක්‍රියාපද is තියෙනවා. verse තියෙනවා. verse තියෙනවා. එච්චරයි. තුනක් තියෙනවා. ඒ වැඩි කරන්නේ මොකද්ද? ඉස්සරහයි පස්සයි දෙන්න මාරු කරනවා. මේ දෙන්නගේ ඉස්සරහ පස්ස මාරු කරනවා. Dr. Arthur C. Clarke is කියන එක අනිත් පැත්ත හැරෙව්වා. is Dr. Arthur C. Clarke. බලන්න ඒක නේද මේ වෙලාව තියෙන්නේ මේ Dr. Arthur C. Clarke is අනිත් පැත්ත හැරෙව්වා is Dr. Arthur C. Clarke. අන්ඩර්ලයින් කරලා අයින් කළා. අර ටික මෙතන ලිව්වා. අන්ඩර්ලයින් කරලා අයින් කරනවා කොහොමද? අන්ඩර්ලයින් කරලා අයින් කරනවා. අපිට ඒක වැඩක් නැහැ ඉතින් අයින් කරලා දානවා. මොකද්ද කරන්නේ? අයින් කරනවා. සහායක ක්‍රියාපද මොනවද? am, is, are, was, were, will be, shall be, can be, could be, maybe, might be වෙන්න පුළුවන්. ඒතර තව මොනවද? ඒ be කතා නැතුව will, would, shall, should, must, ought වෙන්න පුළුවන්. have, has, had, will have වෙන්න පුළුවන්. හැබැයි have, has වල විතර පොඩි කේස් එකක් තියෙනවා අර පිටිපස්ස noun ද පිටිපස්ස verb ද කියන කතාව. එච්චර මේ ළමයි යන්නේ නැහැ deep එක. අපි අතල දාමු. දැන් is දානවනේ සහායක ක්‍රියාපදයන්නේ. ඉස්සරහා පස්ස මාරු කරා. Dr. Arthur C. Clarke is කියන වෙනස් කරනවා. is Dr. Arthur C. Clarke. මෙයා වයි කරා ලිව්වා අර ටික. මොකද්ද? who is Dr. Arthur C. Clarke. මේකෙත් සහායක ක්‍රියාපදය verse තියෙනවා දැන්. එහෙනම් මාරු කරන්න. he was මොකද වෙන්නේ? was he. he was මොකද වෙන්නේ? was he. in England අයින් කරා. එතකොට where was he born? මුල් දෙන්න විතරයි මාරු කරන්නේ. he was he. ඊටු ටික එහෙමම ලියනවා. ඒ දෙන්න මාරු කරා born එක ලිව්වා. නොලියන්නේ අන්ඩර්ලයින් කරාව. where was he born? මේකෙත් verse තියෙනවා. එහෙනම් මේ verse එකත් එක්ක මුල් ටිකම එකතු වෙනවා. මුල් ටිකම මාරු වෙනවා. ඒ කියන්නේ verse එක උතන නම් එතන ඉස්සරහට ඔක්කොම මාරු කරන්න හොඳේ. verse එකෙන් ඉස්සරහට ඔක්කොම මාරු කරන්න. එතන මොකද වෙන්නේ? was his childhood dream අර ටික වැඩක් නැහැ නේද? what was his childhood dream? ඔන්න ඒ ක්‍රමය ඉවරයි. සහායක ක්‍රියාපද තිබ්බොත්. right. ඊළඟ ක්‍රමය තමයි ප්‍රධාන ක්‍රියාපදනේ. ඒවත් වර්ග තුනයි. මොනවද? ක්‍රියාපදයට ed එනේවා හෝ ක්‍රියාපදයට ed එන්නේ අතීත කාලේ. දැන් මේක නම් හරි ලේසි ඔක්කොම ed තියෙනවා. හැබැයි හැම ක්‍රියාපදයකටම ed එන්නේ නැහැ. දැන් go එකේ අතීත කාලේ ed නෙමෙයි went. go එකට board කියන්න බෑ ed දාලා. went මේ ක්‍රියාපදයේ අතීත කාල තියෙනවා නම් ed හෝ ක්‍රියාපදයේ අතීත කාලයේ තියෙනවා නම් එක ක්‍රමයක්. ඊළඟ ක්‍රම දෙක දැන් මේක නෑ එහෙම ක්‍රියාපදයට මුකුත් ඇවිල්ලා නැති ක්‍රම සහ ක්‍රියාපදයට es එන ක්‍රමය. ඔන්න බලන්න මෙහෙම තිබ්බනම් හිතන්නකෝ. he goes ඔන්න s ඇවිල්ලා. අදනවිත් පොඩ්ඩක් මේක අංක කරලා බලන්න කොහොමද කියලා. ඊළඟට they go for. ඊළඟට they went for. දැන් දැන් මෙතන ක්‍රියාපද තුනම ed තියෙනවනේ. ඒකම ed නැති එකක් ගත්තේ. ed තියෙනවා නම් මුලින්ම කියන්න. ලේසියි. මුලින්ම අපි කතා කරමු ed තියෙනවා නම් ලේසියි. ed තියෙනවා නම් මෙච්චරයි කරන්න තියෙන්නේ. අර අන්ඩර්ලයින් කරා අයින් කළා. අන්ඩර්ලයින් කරා අයින් කරන බව මතකනේ. මතකනේ. did එක මුලටම දානවා. මොකද්ද මුලටම දාන්නේ? ed තියෙනවා නම් did එක දානවා මුලටම. දැන් මේ මුලටම දානවා කියලා කැපිටල් කරන්න බෑ. හේතුව w ස්පතිය තියෙනවනේ. දැම්මා. මොකක්ද දාන්නේ? මෙයාව දැම්මා. හරිද? මේ පරයක් දෙන්නේ මේක දැන් මතකත් නෑ මම මේ දැන් මම කැම්පස් වල ප්ලැට්ෆෝම් වල අපි මේවා ටිකක් දැන් zoom නැතුව වෙනත් ඔප්ෂන් එකක් පාවිච්චි කරන අවස්ථා තියෙනවා. හරි anyway did එක දැම්ම මුලටම කියලා වෙන්න කෙනුත් ඉස්සරහට දාන්න බෑ. වෙන තමයි w ස්පතිය කොහොම කරා මුලට වෙන්නේ. did දාලා ඊටු ටික කොහොමම ලියනවා. d අයින් කරනවා. ed දෙකම අයින් කරන්න බෑ. මොකද හේතුව my immigrate කියන එකේ e අකුරක් තියෙනවා කොහොමත් d අයින් කළා. තේරුම් ගන්න ed තියෙනවා නම් මොකද්ද කරන්නේ? did එක දානවා. d හරි ed හරි අයින් කරා. ඔහොමම ලිව්වා. ඔහොමම ලිව්වා. හොඳේ. කොහොමද ලියන්නේ? ඔහොම මේ කියන්නේ did. Dr. Clarke මම කොහොම ලියන්නේ? හරි. immigrate to SL. question mark දීලා ළඟට. සරලයි. මොකද්ද කළේ ed තියෙන එකක් නම් ඕ අතීත කාලේ ed නෑනේ වෙන්ට කිය අතීත කාලනේ ඒ වගේ වැඩි did එක මුලටම දානවා did එක මුලටම දාලා ed අයින් කරනවා දැන් මෙතන ed අයින් කරන්නේ නැත්තේ ක්‍රියාපදයේ e අකුර අත්‍යවශ්‍යයි අයින් කරන්න බෑ මොකද මේ ක්‍රියාපදයේ e අකුර තියෙන ක්‍රියාපදයක් එහෙම නැති එකක් නේ උදාහරණ ගමුකෝ call වගේ කන්නම් ed දැම්මම ed අයින් කරන්න තියෙන්නේ ed දැම්මම ed දාලා අතීත කාලේ හදනවා ed අයින් කරනවා නමුත් අපි ගත්තොත් එම මේ immigrate කියන පදේ e කොහොමද තියෙනවා? ඒකට d අකුරු විතරයි දැම්මේ. දැම්මේ d නේ. අයින් කරන්නේ d විතරයි. හොඳේ.
එහෙනම් ඊළඟ එකෙත් මොකක්ද කරන්න තියෙන්නේ? loved එකේ d අයින් කරනවා did එක දානවා. එහෙනම් why did he love Sri Lanka? Why did he love Sri Lanka? d අයින් කළා. මේකෙත් ඒකම තමයි කරන්නේ. d අයින් කරනවා did මුලට දානවා. Did Dr. Clark live in Sri Lanka? එහෙනම් for how long did Dr. Dr. Clark lived in Sri Lanka? did එක දැම්මම මුලට d අයින් කළා. දැන් හරි ඒ did තිබ්බේ ed තිබ්බමනේ අතීත කාලනේ. දැන් එහෙම නැති අවස්ථා ඔන්න මේ මෙතන does මුලට දානවා. capital N නෑ මොකද w එකෙන් does මුලට දානවා. අර s අයින් කරනවා. s කියන්නේ es අයින් කරනවා මෙතන නම් s විතරක් නැහැ අයින් කරච්චරයි. w එක තාම කරමුනේ. when does he go home කියලා අපි හිතමුකෝ home අයින් කරන්න තියෙනවා කියලා අයින් කරන එකත් අයින් කරමුකෝ. ඒතර ඉන්නේ මෙයානේ. හරි. ඒ කියන්නේ මොකක්ද අපි කරේ? s තියෙන එකක් නම් does මුලට දානවා. මොකද්ද දාන්නේ? does මුලට දානවා. ඉස්සරහා පස්වල් මාරු කරන්නේ නැහැ මේ වැහුනේ. does මුලට දානවා s අයින් කරනවා. හරිද? s නැති ක්‍රියාපදයක් නම් do මුලට දානවා. දාලා එහෙමම ලියනවා. අයින් කරන කැලේ විතරයි. ඒ කියන්නේ මම මෙතන අපි ගමුකෝ w පදයක් දානවා නිසා home අයින් කරන් හිතමුකෝ. sorry. ඒකට තේම 10 හදලිමුකෝ වෙන. හදලම ඉන්නකෝ. දැන් බලන්න වෙච්ච දේවල් ටික s තියෙනවා නම් does දැම්මා. අන්ඩර්ලයින් කරන අයින් කළා. මම මේක අන්ඩර්ලයින් කරන්නේ නැහැ මම. does දැම්මා. s අයින් කරා. අන්ඩර්ලයින් කරලා අයින් කළා. does දැම්මා මුලට s අයින් කළා. අන්ඩර්ලයින් කරනවා අයින් කළා. s නැත්තම් do දැම්මා. වර්තමාන කාලේ do දැම්මා. අයින් කරනවා කියනවා අයින් කරා. අන්ඩර්ලයින් කරනව. අතීත කාල පදයක් නම් did දැම්මා. වර්තමාන කාලයට ක්‍රියාපද වෙනස් කරා. වෙඩ් එක ගෝ කළා. මොකද ed එකක් නෙමෙයි මේක. did දැම්මා මුලටම. did මුලටම දැම්මා. did මුලටම දැම්මා. did මුලටම දැම්මා. did මුලටම දාලා ක්‍රියාපදයේ වර්තමාන කාලයට වෙනස් කරා. did මුලටම දැම්මා ක්‍රියාපදයේ වර්තමාන කාලයට වෙනස් කරා. තේරුණානේ? සරල වැඩක් නේද? ඔය තමයි approaches තුන ඔය ක්‍රම තුනෙන් කොට දාන්න පුළුවන් ආ. ක්‍රම තුනයි පොඩ්ඩක් මතක් කරගමු. මුල්ම පදය නම් අන්ඩර්ලයින් කරලා දින මේක එහෙම එකක් නෑ. මුල්ම පදය නම් අන්ඩර්ලයින් කරලා දින්නේ. එයා වයින් කරලා who හරි which හරි what හරි ගැලපෙන එක දැම්මා. සහාය ක්‍රියාපදය am is සහ was වගේ ඒවා තියෙනවනම් මුල් දෙන්න එයයි එයා සහ මුල්ම ඔක්කොම ටික මුල ඔක්කොම ටික එයා සහ මේ හරියට එයාවයි මේ ඉස්සර ඔක්කොම ටිකයි මාරු කරන්නේ. කෑලි කඩලා මාරු කරන්න එපා. කියන්නේ ડોක්ටර්ව ගන්නවා ආතර් සී ක්ලාස් කියලා ගන්න නැහැ. ඊසා මුල තියෙන ඔක්කොම ටික ඉස්සරහට මාරු කරලා ඉවුවා. අන්ඩර්ලයින් ටික අයින් කළා. verse සහ ඉස්සරහින් he විතරයි නේද ඒ දෙන මාරු කරා. මේකෙත් ගොඩක් තියෙනවා මේ verse සහ මුල් ටික ඔක්කොම. ed තිබ්බොත් did එක මුලට දානවා ed අයින් කරනවා. did එක දැන් මේක නම් ed ම අයින් කරන්නේ නැහැ. d විතරයි අයින් කළේ. හොඳේ. did එක මුලට දැම්මා d අයින් කළා. did එක මුලට දැම්මා d අයින් කළා. හරි. s තිබුණොත් ක්‍රියාපදයේ මෙතන immigrates කියලා s තිබ්බනම් does දැම්මා s අයින් කළා. does දැම්මා s අයින් කළා. මෙතන loves කියලා s තිබ්බනම් does දැම්මා s අයින් කළා. lives කියලා s තිබ්බනම් does දැම්මා s අයින් කළා. මෙතන තිබ්බේ immigrate කියලා මුකුත් නැතුව edත් නැහැ. එසුත් නැතුව නම් do දැම්මා. එච්චරයි. do දැම්මා මුලට. මෙතන තිබ්බේ love කියලා නම් do දානවා මුලට. මෙච්චරයි. මෙතන තිබ්බේ live කියලා නම් do දානවා මුලට. එච්චරයි. simple game එකක් ආයතන. මම දන්නේ ලොකු අමාරුවක් මේක නෑ මට නම් පේන්න. මට අකල කතාර යන ඊළඟට අකල ඉවර කරලා දාන්න පුළුවන් තරම් මේවා නම් පොඩ්ඩක්. ඉතින් මෙහෙමයි. කරලා පුරුද්දත් අත්‍යවශ්‍යයි. හොඳේ. ඒකත් මතක තියාගන්න. ඊළඟදී අර කලින් කියලා දුන්නේ ඉස්සරහට පෙර පදේ ඉස්සරහට පසු පදේ. දැනගැනීමේ හැකියාව. හරි ඊළඟට මෙන්න මේ පොඩි පොයින්ට් එකක් ඔකේ තියෙනවා. මේ පොයින්ට් එකක් ඔකේ තියෙනවා. ඒ තමයි හිතන්න subject verb object මතක තියාගන්න ඕනේ. දැන් වාක්‍ය මුලම කෙනා නම් අඩු right. මෙතන නම් එහෙම නෙමෙයි. වාක්‍ය මුලම කෙනා නෑ. ඒ කියන්නේ subject එක. ඒ කියන්නේ noun එක නාම පදයක්. ඕනම වාක්‍ය මුලට එන්න subject එක නම් subject එක නම් මෙතන අඩු කැලල subject විතර දාන්න පුළුවන්. ඒක noun එකක්, noun phrase එකක්, noun clause එකක්. noun phrase clause වෙනම කතා කරන්න ඕනේ ප්‍රශ්නයක් මෙතන වෙලාව බෑ. noun නාම පදයක්. object නම් නැත්තේ එක්කෝ noun එකක්, noun phrase එකක්, noun clause එකක්. ඕවා තමයි object විදිහට ගන්නත් පුළුවන් අපිට. වෙන මොකුත් ගන්න බෑ. හරිද? ඊළඟට අපි දුමු දෙවෙනි කෙනා නම් ගොඩක් කරලා verb එකක්. verb එක අඩුයි. දැන් මෙතන verb එක අඩුයි. was born verb එක අඩුයි. හරිද? අන්න එහෙම පුළුවන්. ඊළඟ නාම පදයකට පෙර adjective වෙන්න පුළුවන්. නාම පදයට පෙර නම් ඉස්සන adjective. adjective එකට පසු නාම පදයක් වෙන්න පුළුවන්. noun එකක් වෙන්න පුළුවන්. හරිද? good තියෙනවා පිටිපස්සේ good boy. boy තියෙනවා ඉස්සරහින් good boy. අන්න ඒ වගේ. ඒ points අල්ලගන්න වෙනවා. හරිද? ඊළඟට දැන් මෙතන ගත්තොත් එහෙම later in dayton කියලා මම හිතනවා. 4 years later in dayton වෙන්න පුළුවන් ගොඩක් ලාට. උඩ තියෙනවා in මම හිතනවා. ඒ කියන්නේ
ඒ වගේ තැන්වල නාම පදයකට පෙරෙන්න පුළුවන් මොනවද? ප්‍රිපොසිෂන්ස් නිපාත වගේ ඒවා. ඒ වගේ එන්න පුළුවන්. හරිද? අන්න ඒ වගේ පොයින්ට්ස් ටික ඔලුවට ගන්න ඕනි. ඒ වගේ පොයින්ට්ස් ටික ඔලුවට ගන්න ඕනි. හරිද? 11 එක. මේකෙත් 11 එක බලමු ටක් ගාලා. ඒ වගේම එකක්. හරිද? මේකෙත් 11 එක ඒ වගේම එකක්. මේකෙත් 11 එක ඒ වගේම එකක්. 12 බලමු අනිත් පැත්තට. රිපෝර්ටඩ් ස්පීච් හොඳේ. රිපෝර්ටඩ් ස්පීච් උඩට අධ්‍යයනය කරගන්න. ඒක මට මේ ලයිට් දශම 2 ගණන්න බෑ. කොහොමද මේක රිපෝර්ටඩ් ස්පීච් කියලා අල්ලගන්නේ මම? ඒ බලන්නකො මේ said replied told me that රිපෝර්ටඩ් ස්පීච් නිකම්ම තේරෙනවා මේ. okay මේ asked හරි ඊළඟට මේකේ තියෙනවා ආයි පාරක් reported told me that නිකම්ම අල්ලගන්න පුළුවන් අදහස හරි. ඊළඟ මේකත් ගත්තොත් බලන්න මේකේ තියෙනවා mention that reported වල සමහර තැන් එනවා reported විතරක් නෙමෙයි හොඳේ පැසිව් කරන්න තියෙනවා report කරලා පැසිව් කරන්න. මේකට උත්තරේ දීලානේ අපිට select කරන්න විතරයි තියෙන පොඩි කේස් එකක්. හරි ඒක එච්චර කේස් එකක් නෙමෙයි. දැන් මේක මොනවද? conjunctions ටික මතකද ඔයගලන්ට? හරිද? conjunctions relative pronouns වගේ ඒවා අසන්න වෙන ඒවා මේ although එසේ නමුත් because නිසා however ඒ කොහොම වුණත් whenever ඕනම වෙලාවක while අතරේ while වල නීතිය මතකනේ පිටිපස්සේ ing ගොඩක් වෙලාවට එන්නේ අන්න ඒ වගේ ඒ point wise අල්ලගන්න ඕනි හොඳේ හරි මේකත් මම වැඩි වෙලා කතා කරන්නේ නැහැ මේකෙත් බලමු next එක අපි ඒකේ තියෙන්නේ කෙලින්ම correct form of the verb වෙන්න ඕනේ oh yes appropriate form of the verb හරි ඊළඟට බලමු අපි 12 එකක් මේකත් appropriate form of the verb ක්‍රියාපදයේ නිවැරදි ක්‍රමය මේක නම් ලේසි එකක් මේ වචන ටික හරියට ඇල්ලුවා නම් ගන්නට අදහස මේ animals ලා ගැන තියෙන right film එකක් animals ලා ගැන stories තියෙනවා එතකොට සත්තු රඟපානවා මිනිසුත් එක්ක human beings ලා වගේ එතකොට දැන් මේ වෑන් එකක් ඒක බලලා හොයන්න වෙනවා ඊළඟට cartoon film cartoon film මේකේ cartoon film දෙකයි මට මතක තිබ්බේ හරි ඊළඟට do not like කැමති නෑලු cartoon heroes ලා වීරයෝයි human එහෙනම් මේ cartoon එකේ මිනිස්සු ඉන්න බෑ වීරයෝ ඉන්නත් බෑ ඊළඟට මේක ඇවිල්ලා ෆිල්ම් එකක් based on real characters ඇත්ත චරිත. ඒ කියන්නේ real stories සා. ඊළඟ ෆිල්ම්ස් වල තියෙනවලු people ජීවිතේ තියෙනවා succeed කරනවා overcoming hardships. හරි. ඔන්න මේක ඇවිල්ලා මොනවද? ඇත්ත කතාවයි. true story එකක්. ඊළඟට beauty of the nature සබහා දහම ගැන එකක්. එක වචනෙන් දෙකෙන් අහුවෙනවා nature සබහා දහම. world war ලෝක යුද්ධ ගැන. ඒ වචනෙන් අල්ලන්න පුළුවන් ආ. අපි ඊළඟ එකත් බලමු 13 එක. ඒකම තමයි මේ වචන ටික දැන් මේකේ මට මතකයි මේ වේකන් කතාව මේකක තිබ්බ හැමම. sudden invasion එකපාරට පැනලා තැනකට. ඒකත් ඒ වගේ අදහසක් කොහරි තිබ්බා. disappoint කියන්නේ කලකිරවනවා. sad news එකක් තිබ්බ කොහරි. long wait කියන්නේ ගොඩක් කරලා බලන් ඉන්න. මේක තිබ්බ කොහරි බලන් ඉන්න කතාවක්. ideal place for guest. මේක ideal place එකක් වෙන්න බෑනේ මේක එන upset case එකක් නේ. present experience. ideal place for guest මං හිතන්නේ එනවා මේකේ එන්නේ ideal තිබ්බා. ideal තමයි එන්නේ මේකේ. present experience වෙන්නේ නැහැ. අන්න ඒක විතර වෙනස් වෙනවා. අන්න ඒ වගේ අල්ල ගන්න පුළුවන් ඒකක් අපිට. හරි. right ඊළඟ අපි ගත්තොත් 13 එක අර වගේම වචනය අල්ලගත්තා නම් ගොඩ දාගන්න පුළුවන්. වචනයයි ගොඩ දාගන්න උදව් වෙන්නේ අපිට. ඊළඟ 13 එකත් එහෙම එකක්. right 14 එක මතකනේ මම කලිනුත් කිව්වා. එක්ක pie chart එකක්, bar chart එකක්, bar graph එකක්, line graph එකක්, Venn diagram එකක්. හරි. එතකොට table එකක් වගේ එකක් එන්න පුළුවන්. ඊට පස්සේ letters නම් formal informal දෙකකින් එකක්. රාජකාරී හෝ රාජකාරී නොවන ලිපියක්. right. ඒක තේරෙනවනේ. right. ඒක බලමු. දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් මෙහෙම එකක්. හැම අවුරුද්දෙම මේ විදිහට ලියුමයි බාග්‍රාෆ් වෙන්නත් පුළුවන්. ලියුම දෙකක් එන්නත් පුළුවන්. හොඳේ බාග්‍රාෆ් විතරක් බලන් යන්න එපා. පයි චාට් බලන් යන්න එපා. ලියුම් දෙකක් විතරක් එන්නත් පුළුවන්. බාග්‍රාෆ් පයි චාට් දෙකක් වෙන්නත් පුළුවන් කවල මෙයා. ඔය ඔළුවේ තියාගන්න මේ මතක තියාගන්න ප්‍රධාන දේ ඒක තමයි මේ. මේක නම් ලෙටර් එකක් සහ කවල මේ ඇවිල්ලා තියෙන්නේ. මට මතකයි ડોક્ટર සජීව ડોક્ટર සජීව එටිආරච්චි යපුර කැම්පස් එකේ. මට මතකයි එකපාරක් කතා කරද්දි මොකක් හරි අවස්ථාවකදී කිව්වා මේ එයා යෝජනා කරනවා කියලා එකයි එන්න ඕනේ කියලා මෙතන ඔප්ෂන් දෙකක් නෙමෙයි කියලා. එහෙම නම් වෙන්නේ නැහැ. හොඳේ බය වෙන්න එපා. තාම එහෙම ලෝක ක්‍රම මේ ලංකාවේ ක්‍රමයක් ඇවිල්ලා නැහැ. බට් එයාගේ යෝජනාව තියෙන්නේ ලෙටර් නම් මේවල ලෙටර් එකක් විතරයි. එතකොට කොහොම කරත් ඔප්ෂන් දෙකක් නැහැ. ඊළඟට පයි chart එකක් විතරයි. ඔප්ෂන් දෙකක් අයින් කරන්න ඕනේ කියලා. බට් එහෙම බය වෙන්න එපා. කවල මේ එන්න පුළුවන් කියලා මතක තියාගන්න. ඒ කියන්නේ chart විතරක් බලන් යන්න එපා. letters විතරක් බලන් යන්නත් එපා. letter chart දෙකම බලන් යන්න. කවල මේ නෙමෙයි ආසන කාලේ කවල මේ ආවයා. ගොඩක් මම දැන් ડોક્ટર සුජීවලාගේ එහෙම යෝජනා තමයි මේවා. හොඳ අදහස් ඒවා. ඔයගොල්ලෝ බලයි තමයි. නමුත් අදහස කියලා හොඳයි ආ. මේක දන්නවනේ ඉතින් මම අර කල්ලුත් කිව්වේ ටෙස්ට් 7 එකේ කිව්ව කතාවම තමයිනේ වචන ටික හොයන්න උත්තරේ හම්බ වෙනවා. වචන ටික හොයන්න එහෙම පැරකේ උත්තරේ තියෙනවා. හරිද? ඒකේ අමාරු වෙන්නේ මේ සමාන පද හොයන කේස් එක විතරයි ටිකක්. ඒකයි මේ රිෆර් කියන කියලා නටක් ගාලා රිෆර් කියන මිස්ටර් ෆෑන්ස් එක දාලා ඉවර දැක්කන්. නෑ උගලන් නෑ රෙකෝඩින් එක ගියා කියලා මොකද හරිද? මේ දැන් මේ her කියන එක වගේ දැන් පැරා 2 වල her කියන එක හොයාගන්න ඕනේ. පැරා 2 වල her කියන එක. මේ තියෙන her කියන්නේ ගෑනු කෙරෙන්නේ. ඊට කලින් ගොඩක් වෙලාවට her කියලා ඇති කවුරු හරි කාන්තාවක් ගැන සඳහනක්. මෙතන නම් mother otter.
ඔටර්ස් දන්නේ මේ ඔටර්ස්ලා සර් මතකත් නෑ මේ මාතේ කවුද මේ ඔටර්ස්ලාද මේ ඇවිල්ලා can't remember oh yes ඔටර්ස්ලා හරි අන්න ඒ වගේ එතකොට ඊළඟට තිබුණේ මොකද්ද බලමුකෝ පැරා 3 වල ඉට් එක පැරා 3 ඉට් එක බලන්න පැරා 3 ඉට් එක මෙතන ඉට් ද්‍රව්‍යයක් වෙන්න එපයි එහෙනම් ප්ලාස්ටික් බෝටල් අන්න එහෙම දැන් මෙතන තිබ්බනම් හී කියලා කලින් තිබිච්ච පිරිහි කෙනෙක් දේ තිබ්බොත් ද්‍රව්‍යයක් හෝ බහුවචනයක් ද්‍රව්‍ය බහුවචනයක් හෝ මිනිස් බහුවචනයක් හරිද අන්න එහෙම තියෙනක හොයා ගන්න ඕනි ඊළඟට මේකේ තියෙන ඉතින් කීවල බලලා ඒවා අන්ඩර්ලයින් කරන ඒවා ඉතිව කරගන්න 16 කතා කළොත් මේ බලන්නකෝ අපිට පොයින්ට්ස් හතරක් දීලානේ ලියන්න ඕනි මාතෘකාවක් දීලා පොයින්ට්ස් හතරකුත් දීලා ඉතින් අපිට තියෙන්නේ මේවා විස්තර කරලා ඡේදිත කරලා ලියා ගන්නනේ හරියට ප්ලෑන් කරලා හරිද මේ ප්ලෑන් කරන එක ඉතින් ටිකක් කතාවක් බැරිම තැනක මොකද්ද මම කියන්නේ මාතෘකාව විස්තර කරලා එක ඡේදයක් ලිව්වා ඔය කරුණු විස්තර කරලා ඡේද හතරක් ලිව්වා පොඩි ඡේද තුනක් වගේ අතුලත් දාගන්න පුළුවන් හොඳයි සමරියක් ගෙවුවා සමරි බැර නම් ඒත් කමන්නේ නැහැ වචන ගාන බැලන්ස් කරගන්න එක ඡේදයකට වචන 40ක් આવොත් ඡේද පහට ගානට 4ක් පහ විස්තරයි වචන 200ක් එනවා එහෙම ප්ලෑන් කරගන්න හරි අපිට මාතෘකාවක් දෙනවා ලියන්න ඕනේ කරුණු ටිකක් දීලා තියෙනවා දැන් මේකේ නම් කරුණු තුනයි ඒතර ලේසියිනේ මැද ඡේද තුනට ඔය කරුණු තුන විස්තර කරලා ලිව්වම ඡේද තුනක් ඉන්ට්‍රොඩක්ෂන් එක කියන්නේ පළවෙනි ඡේද ලියනවා මාතෘකාව විස්තර කරලා මැද ඡේද තුනේ මේ කරුණු තුන විස්තර කරනවා සමරියක් ගැහුවොත් ගානට හරි වැඩේ හරි මේකෙදිත් කරුණු බලමු තුනයි හරියටම තුනයි ලේසියි දැන් මේ ඊළඟට ටක්කල් දැන් ඕකෙදී හැම එකේම ඕක කතාවනේ එකෙච්චර කියන්න ඕනේ එකක් නෙමෙයි කියලා මම හිතනවා හරිද මට කලෝන එකක් බලන්න මේ හැම එකෙම කරුණු තුනක් දීලා තියෙනවා කරුණු තුනක් දීලා තියෙනවා රයිට් මේකත් බලමුකෝ ටගල එකක් කතා කරමුකෝ හරිද කරුණු තුනක්ද කරුණු හතරක් දීලා තියෙනවා හතරක් දීලා තියෙනවා මේකේ පොයින්ට් දෙකක් යටතේ අනු කරුණු දීලා තියෙනවා ඔයා විස්තර කරලා ලියන්න තියෙන්නේ එක මැච් කතා නොකර ඉන්න කතා නොකරන් ඉන්නම් කියන්නේ මේමයි ඉතින් ඕක බලාගෙන යන්න පුළුවන් තරම් එසේ මෙහෙම තියෙනවා හොඳේ පුළුවන් තරම් රචනා පාඩම් කරගෙනට ලේසි ඔළුවේ අදහසක් තියෙනවානේ මේක ටක් කරලා වෙලාව තිබ්බ කතා කරන අන්තිම මොහොතේ මට මතක් වුණා මේකේ කරුණු හතරක් තියෙනවා මේක තුනයි හරි දැන් එමු අපි මේකට මේ තියෙන ස්ටෝරි එකක් කම්ප්ලීට් කරන එකනේ ඔය ස්ටෝරි කම්ප්ලීට් කරන වර්ග දෙකක් එනවා එකක් තමයි මේ වගේ ටිකක් දීලා ඊටු ටික කම්ප්ලීට් කරන එක මොකද්ද ස්ටෝරි එන්න පුළුවන් දෙකක් මොකද්ද ටිකක් දීලා ඊටු ටික කම්ප්ලීට් කරනවා අනිත් එක ෆෝක් ටේල් ජන කතාවක් ලියන්න ෆෝක් ස්ටෝරි ජන කතාවක් ලියන්න ඒවා පටල ගන්න එපා මේකත් අතීත කාල ෆෝක් ටේල් අතීත කාල තමයි ලියන්නේ ජන කතාවත් අතීත කාලේ තමයි ලියන්නේ ඒ වර්ග දෙක වෙන්න පුළුවන් කතාවක ඊටු ටික සම්පූර්ණ කරන්න හෝ ජන කතාවක් වගේ ලියන්න පටල ගන්න එපා මට මතකයි මම ක්ලාස් එකේදී මුදෙක් එක සැරයක් ස්ටුව ඒකක් මාර වැද්දා ඒ ළමයට පොඩ්ඩක් ඔක පැටලුණා කියන්නකො පැටලිලා B එකට ආව අපරාධයක් අපි කියන්නේ යාට සෙන්ට්‍රල් ගේ පුතේ කොයි දන කඩේ චීනා කියලා අපි කියන්නේ ඇත්තනම සෙන්ට්‍රල් සෞභාග්‍ය මට මතක විදියට මේ පොඩි මිස් එකක් අපරාධي හරි මේ එයා ෆෝක් ටේල් එකක් ජන කතාවක් ලියන් තිබ්බෙකට වැරදිලා මේ වගේ කම්ප්ලීට් ස්ටෝරි එකක් ලියලා හරි කම්ප්ලීට් ස්ටෝරි එක ජන කතාවක් කියලා මොකක් හරි පටලගෙන අපරාධي ලකුණු ටික වහලා B එකට ආවා අපරාධයක් ඒ වගේ මම කියන්නේ ඒ නිසා හරියට බලන්න කම්ප්ලීට් ස්ටෝරි නම් ස්ටෝරි එක කම්ප්ලීට් කරා ජන කතාවක් නම් ජන කතාවක් ලිව්වා හරි දැන් මේකේ තියෙන්නේ මොකද්ද බලන්න ටක් කරලා friendly blogs down ඔය ඕකේ මේකේ තියෙන්නේ your neighbor want to complain describe what happened වෙච්ච දේ ලියන apologize කරලා මේ දේ ලියනවා හරිද මේ ප්‍රශ්නේ විස්තරේ වෙච්ච දේ මෙහෙමයි කියලා ලියන්න යනවා ඒකත් සිදුවීමක් විස්තර කරන්න තියෙන්නේ මෙහෙම වුණා මම යාර කතාව මෙහෙම වුණා මේක බැද්දේ අපිට chat දාන්නත් පුළුවන් يعني මේ threads දාන්නත් පුළුවන් අපිට ඕන නම් මේකේ dialogue දාන්නත් පුළුවන් ස්ටෝරියක් යන්නත් පුළුවන් හරි ඊළඟට මේක ගත්තොත් dialogue එකක් complete කරන්න හරි මේක dialogue එකක් දැන් ඔන්න dialogue උයි මේ අන්තිම එකට ලෑස්ති වෙන කට්ටිය හැම අවුරුද්දම dialogue එන්නේ නැහැ කියලා ඔයගොල්ලෝ දැක්කා එහෙනම් dialogue ලෑස්ති වෙනවා නම් dialogue එකට ලෑස්ති වෙන්නත් ඕනි complete the story ලෑස්ති වෙන්නත් ඕනි ඒක complete the story එක මොකද්ද වර්ග දෙක විස්තරයක් දීලා මිස් එක එන්න පුළුවන් එකක් වෙන්නත් පුළුවන් ජන කතාවක් වෙන්නත් පුළුවන් මේ කැලේ සම්පූර්ණ මේක තුනක් ඒතර විස්තර කරන්නත් එන්න පුළුවන් ඒතර මේකට ලෑස්ති වෙනවා නම් හරි අන්තිමකට ලෑස්ති වෙනවා නම් dialogue එක ලෑස්ති වෙලා යන්න story ලෑස්ති වෙලා යන්න දෙකම මොකද අපිට කියන්න බෑ ඊළඟ අවුරුද්දේ අනිවාර්යෙන් වෙන්නේ story එකක් හෝ dialogue එකක් කියලා හරි මේ දෙකෙන් මොකක් කරේන්න පුළුවන් නේ එතකොට ස්ටෝරිස් වර්ග වෙනවා මොකද්ද මේ වගේ ටිකක් දීලා ඒක ටික සම්පූර්ණ කරන්න ඕන ජන කතාවක් ලියන්න ෆෝක් ටේල් එක ෆෝක් ස්ටෝරි ලියන්න හරි ඊළඟට දැන් මේ වගේ එකක් බලන්නකෝ මේක මෙහෙමයි තියෙන්නේ describe නිසා කතාවක් සහ dialogue form දෙකම ගන්නත් පුළුවන් අපි ඕනනම් මාකින් එක ටක් ගාලා ගිහලා බලමු දෙකක් හරිද ඕන නිකන් මම මේ දලවශයෙන් එකක් කියන්නේ නිකන් මාකින් එක ටක් ගාලා ගිහලා බලමු ඕන මොකද්ද බලමු පේපරේ මේ ඇවිල්ලා 22 පේපරේනේ මාකින් එක බලමු 22 මාකින් එක වෙලාව තමයි වගේ දීලා තිබුණොත් මේ මාකින් ටිකත් මම අප්ලෝඩ් කරලා තියන්නම් නේ ඒවනු ගන්න දල ගොඩක් තියෙනවා ඔයගලන්ට එහෙම මතක් වෙච්ච තව දෙයක්ත් තියෙනවා
මේක ලියලා තියෙනවද බලමු මේක තියෙද්ද C එක තියෙනවා D එක නැත බොහොම කනගාටුයි වෙලාව තමයි කරන්න දෙන්නේ හරි anyway right නවත්තන්න කලින් ඊළඟ දේ මතක් වෙච්චිලා ටක් කරලා කියන්න ඕනේ මේ ගිය අවුරුද්දේ මාකින් එක ගමු ටක් ගාලා බලන්න මේක මේ announcement එකට මේ ස්කූල් වල සමහර ගුරුවරු හරියට සාධාරණ දේවල් කරනවා මම ඒකට අපහසුතාවයට කියනවා නෙමෙයි මේ මම හිතන්නේ ඒකේ වැරද්දක් ඇත්තේ දැන් මේ ආසන්න කාලේ සල්ලි ප්‍රශ්නත් එක්ක රටේ ගුරුවරු පුහුණු කරන්නේ නැහනේ අපි නම් කැම්පස් එක වැඩ කරන හින්දා නෑ අපි නම් අපිට වෙන දවස් ගානේ announcement එකට අනිවාර්යයෙන්ම ලිව්ව කෙනාගේ නම දාන්න ඕනේ කියලා දාන්න මේ මාකින් එකේ තියෙන්නේ බලන්න attention please කියලා එම්ම නමයි පන්තිය දැම්ම නැත්නම් ලකුණු දෙන්නේ නැහැ කියලා ඉස්කෝලේ ළමයික මානසික වටලා තිබ්බා මට කිව්වා තමයි ටියුෂන් සර්ගෙන් එම්ම තමයි ඒකේ පන්ති ළමෙට එමුණා කියලා ඊපස්සේ මම සර්ට මේ මාකින් එක දැම්මා බය වෙන දෙයක් නෑ ඒ පුතාලා හරියට ලියන්න කියලා ඒ විදිහට එහෙම පැටලලා ගන්න එපා මේ මාකින් ස්කීම් ටිකක් අධ්‍යයනය කරන්නකෝ ඒතර ඕගොල්ලන්ට අදහසක් එయ్యා මේවා සමහරකට මොඩල් ආන්සර්ස් තියෙනවා ඒවා ටිකක් හොඳට බැලුවම නිකන් අදහසක් ගන්න පුළුවන් මේ දැන් මෙතනත් ගමු අපි ඕන්න මේ එතන මම දැක්ක මොකක් හරි තියෙනවා මේ ලෙටර් එකක් ලියන විදිය මේ පැත්තට ගන්න පුළුවන් වම් පැත්තට ගන්න පුළුවන් මේක මෙහෙම තිබ්බා කියලා මමට ගන්න බැරි නේ මමටත් ගන්න පුළුවන් ඒ වගේ ස්ටඩි කරගන්න මේ තියෙන්නේ හරි රයිට් එහෙනම් තව මොනවද වැදගත් වුණ දේවල් බලමු මම ඊළඟට බලන්නම් පේපර්ස් ටිකක් සාකච්ඡා කරලා දාන්න එකක් මම ඉස්සරහට කරන්නම් ගෲප් එකට දාන්නම් පේපර්ස් ටික සාකච්ඡා කරලා ගෲප් එකට පුළුවන් ටයිම් එකක් හදාගෙන කොහොම හරි මේ ෆුල් පේපර් එක සාකච්ඡා කරලා කීපයක් දාලා මොඩල් පේපර්ස් ටිකුත් දාලා දාන්න ඕන වර්ගයට ලෑස්ති වෙන්න පුළුවන් නේ රයිට් එකේ then good luck with the exam මට පුළුවන් වෙයි කියලා මම හිතනවා බැරි වුණොත් මම මේකෙදි කියන්නේ එක good luck with the exam කියලා in case මට බැරි වුණොත් කියලා හිතලා හොඳේ මේ බැරි වුණොත් කියන සැකේ මත try එකක් දානවා හොඳේ right okay then good luck මගේ බලන්න වීඩියෝ ගොඩක් ඇති උඩ සම්බන්ධව ඕන අදහසක් ගන්න බලන්න පුළුවන් නැත්නම් මගේ පන්ති ළමෙක් ඉන්නවනම් මැටීරියල් ගොඩක් ඇති දාලා ඊළඟට group එකෙන් මට ඒක ඔක්කොම පුළුවන් වුණොත් link එක දානවා මම ඒ ටික upload කරලා Google drive එකට පුළුවන් link එක දාන්න බලන්න මට මේක පොරොන්දු වෙන්න බෑ මට වෙලාවත් එක්ක මට ගොඩක් busy campus lectures යන ඉඳලා try එකක් දාන්න okay then good luck